வருதே யாதும் வருகிறதும் வருதே யாதும் வருவதும் வருதே யாதும் வருவேயா வருவதும் வருதே யாதும் வருகிறதும் வருதே யாதும் வருவதும் வருதே யாதும் வருவேயா வருதும் வருதே யாதும் வருகிறதும் வருதே யாதும் வருவதும் வருதே யாதும் வருவேயா வருதும் வருதே யாதும் வருகிறதும் வருதே யாதும் வருவதும் வருதே யாதும் வருவேயா வருதும் வருதே யாதும் வருகிறதும் வருதே யாதும் வருவதும் வருதே யாதும் வருவேயா வருதும் வருதே யாதும் வருகிறதும் வருதே யாதும் வருவதும் வருதே யாதும் வருவேயா வருதும் வருதே யாதும் வருகிறதும் வருதே யாதும் வருவதும் வருதே யாதும் வருவேயா வருதும் வருதே யாதும் வருகிறதும் வருதே யாதும் வருவதும் வருதே யாதும் வருவேயா வருதும் வருதே யாதும் வருகிறதும் வருதே யாதும் வருவதும் வருதே யாதும் வருவேயா जो मैं අපේ ළමයි අපේ දරු කැල තේරෙනවා අනේ මට පේනවා. පත්මා සමා වෙන්න පත්මා මාටිං ටිං ටිං මේ අමුසල දෙන්න බොහොම භයානක මානසික රෝගීන් දෙන්නෙක් කියලා නෝන කෙනෙක් ඇවිල්ලා එන්ට්‍රියක් දාලා ගියා මෙතන. යම ගෑණි වෙන්න ඕන. ෂුවර් එකටම ඔය ඇන්ට්‍රිය දාලා ඇතේ ඔය යම ගෑන් තමුසල දෙන්න හීනෙන් බය වුණාවද ඔය? යම ගෑණියනවද පොලිසිය එන්ට්‍රි දාන්න? තමුසල දෙන්නට තියෙන්නේ මානසික ලෙඩක්. තේරුණාද? අපේ තාත්තලාට පිස්සු නෑ සර්. අනේ එහෙම කරන්න එපා මහත්තයෝ. මෙයාලට එහෙම ලෙඩක් නෑ. අනේ ඔව් මහත්තයෝ මේ දෙන්න මානසික රෝගීන් නම් මෙච්චර කල් අපිත් එක්ක පවුල් කන්නේ කොහමද? Excuse me, Inspector. Yes. විනාඩියක් කතා කරන්න පුළුවන්ද? පුළුවන්. Inspector, මටයි මේ දෙන්න මේ කියන කතාව සිද්ධ වුණේ. ඇත්තටම කියනවා නම් මේ කතාව කවුරුත් විශ්වාස කරන එකක් නැති වෙයි. නමුත් ඒක ඇත්ත. මම ඒ සිද්ධිය ඇස් දෙකෙන්ම දැක්කා. මං කියනවට මේ දෙන්නව නිදහස් කරන්න ප්ලීස්. මේ දෙන්නම නිර්දෝෂී. මම ඔබතුමියව හොඳින් අඳුරන එකත් ඇත්ත. හරි? ඔබතුමිය ප්‍රසිද්ධ සමාජ සේවිකාවක් එකත් ඇත්ත. නමුත් මේ ඉන්න භයානක මානසික රෝගීන් දෙන්න ගැන ඔබතුමිය ඔච්චර විශ්වාසයෙන් කතා කරනවා නම් මේ දෙන්නගෙන් අනාගතයේදී ප්‍රශ්නයක් ආවොත් මට සිද්ධ වෙනවා ඒ ඇඳුරුම්කම් නොතකා නීතිය ක්‍රියාත්මක කරලා ඔබතුමියවත් අත්අඩංගුවට ගන්න. Okay. For your special request, I'm going to release them. Alright? Thank you so much, sir. මොකක්ද ඒ කිව්වේ? ආයිමත් අපිව ගන්නවලු එතකොට ආයෙ කවුරුද දෙන්න ඕන? යන්න බෝ යන්න. අද නම් මම උඹ ඉතුරු කරන්නේ. ඉවසනවා දෙකක් දෙනවා ළමයි ඉස්සරහා කියලා බලන්නේ නැහැ. වරින්නේ. හොඳ වෙලාවට කවුරුත් පිටුන් එකෙක්වත් දැක්කේ නැහැ. දැක්කනම් ඉවරයි. ජොන් ටම්ස්ලට ලැජ්ජයි නේද? මේ වැඩිපුර සල්ලි හම්බෙන රස්සාවක් හොයාගන්නවා. ඔය කැරකෝප්පේ හොල්මන් බලාගෙන රස්සාවත් ඇරලා. කැරකොප්පේ රස්සාවක් හරි හොල්මන් රස්සාවක් හරි යකෝ මේක රජයේ රස්සාවක් නේ. ඒකනේ උඹට තේරෙන්නේ නැද්ද බං?
මාළු කානුගානේ බඩගාලා මන්ත්‍රීවරුන්ට දන්න ගහලා පෙරේතෙක් වගේ හොයාගත්ත රස්සාව යකෝ. මේ දරු පැටවුන්ට කණ්ඩ දෙන්න ඕන ඉඳ තමයි මේ රස්සාව තෝරගත්තේ. තාමස බෙදලා දරු පැටව හදලා මේ ළමයි ටික ජීවත් කරන්න පඩි 2ක් ගත්තත් මදිනේ උයි. පැටව් හදලා එහෙමනම් පැටව් 3 දෙනෙක් විතර ඇදුවට පස්සේ උඹට කියන්න තිබ්බනේ ඇත්ත කියලා. උඹ හිටියේ මහලුකුවට. මේවා දෙයියෝ තමයි බලා ගන්න ඕන. දෙයියෝ ගැන හිතන්න තිබේ මාව බඳින්න කලින්. කලින්? ඇයි? කලින් උඹ කිව්වේ මට? පොල්සම් පොළුයි බතුයි කාලා කොහොමරි උඹ මාත් එක්ක ඉන්නම් කියලා කිව්වේ මට. ඒ හින්දානේ යකෝ බැන්දේ. පඩි පෙළ වගේ මෙතන ළමයි හදලා මේ ළමයිට සම්බෝලයි බතුයි කන්න දෙන්න පුළුවන්ද මිනිහෝ? ඒක තමයි මිනිහෝ. අනේ මම ඉවරයි දෙවියනේ. නැවතියන් යකෝ. අනේ දෙවියනේ වන්න පා මාව යකෙක් කරගන්න බා. අනේ බේරගන්න කවුරුත් නැද්ද? ඔබිට බිය. අනේ දිලීප් කුමාර් මම හිටපන් මගේ පෙට්ටියෝ. ඇයි මොකද? අනේ මගේ ළමයා බලනවා දරුවා මුහුදට ගියා නම් එහෙම මේ වාරකම් කාලේ තමුසට හරියට ළමයි ටිකවත් බලා ගන්න බැරිද? මේ මාටින් මේ කෙරුවාව හරියන්නේ නැහැ. තමුසේ හැමදාම මට 1500ක් ගෙනත් දෙන්න ඕනි මාටින්. මේ කෙරුවාව හරියන්නේ නැහැ. දෙන්න. කෑ ගහන්න එපා ගෑණි. වටපිට මිනිසුන්ට ඇයි? මේ තමුසේ මොකද මේ පියක් අරන් ආවේ? මේක ගෙනාවේ මුවත් තියන්න. රස්සාවක් කරන්නත් බෑ. දරුවෝ ටික හරියට බලා ගන්නත් බෑ. යනවා ගිහින් අර මාළු ටික කපනවා. බොකු ටික මොකද කරන්නේ? බොකු ටික කපන් උඹ. යනවා ඉතින් මොනවද බලන් යනවා. යනවා තමයි. යනවා ඉතින්. යනවා? උඹත් එහෙමද? තොපි ඔක්කොම එකයි. බහු බංගෙන්නේ සල්ලි අරගෙන තෝලාගෙන. ඒයි කොහෙද බං යන්නේ? මොකද මේ මූණ? සීකේ වැඩක් නෑ බං ෆුල් නෝන්ඩිය උනේ බං. පත්මස් දෙනෝ දාසෙන ඉදිරියේ මගේ සායම ඇරිය බං. අනේ 33 කෝටියක් දෙවිවරු බලා ගන්න ඕන බං. පිස්සුද යකෝ? 33 කෝටියක් දෙවිවරු බලා ගන්නවා නම් එහෙම අපි එක රුපියල ගානේ ගනින්කෝ එක දෙයියෙක්ගෙන්. යකෝ 33 කෝටිපතියෙක් නේ අපි. පිස්සුද? එහෙම නෙමෙයි. උඹ පද්මට උඹ දන ගහලා වැඳලාද කට වැහුවේ කියලා කියපන්. එහෙම නොකර බෑනේ බං. අපි උන්ට කරපු දෙයක්වත් නෑනේ බං. අපි පඩි පෙළ වගේ ළමයි 12 දෙනෙක් ඇස්සා ඔච්චරනේ. මමත් එහෙම තමයි. හැබැයි උඹ මතක තියාගන්නින් සෝමා. උඹට බිම දාගෙන ගහන්න ඇති. පිස්සු කතා කරනවද? එහෙනම්? මොන ගහනවද? පූසි වගේ. ඔව් නිකන් කණෙන් ඇදලා එන ගානට ගාන. මේ දන්නේ සෝමා අපේ මිනිහම දැක්කද? නැහනේ. ඔය නෑනේ බං මම්මේ හොයනවා. පූ සියනවා. කිටි. මේ අර අර මේ ගසට අපි ඇඩ්වයිස් එක ගත්තා නේද බං? ගන්න පුළුවන් ඒක ගන්න පුළුවන්. හරි කෑ ගන්න එපා පොඩ්ඩක් ඉන්න. පරණ බඩු. ඔව් මාත්‍යා. පරණ බඩු. පරණ බඩු ගන්නවා කිව්වා නේද? මගේ පරණ ගෑණියෝ අරගෙන තම්සිට බෙයිද අලුත් ගෑණියෙක් දෙන්න. මගේ ගෑණිත් ඉන්නවා. ඒකිත් පරණයි. ගානක් කියනකො. මාත්‍යා ඒ ගෑණී රිදියෙන්ද අදලා තිනවා. නැත්තම් පිත්තලෙන්ද අදලා තිනවා. එහෙම නැත්තම් මේ රත්තරන්ද අදලා තිනවා. අඩෝ රත්තරන්ින් ගෑනුවද නම් තොට දෙනවද? උගල සල්ලි ගන්නවනේ. කියපන්. මේ පිස්සු දෙයක්ෝ. එහෙම අහනවද මේ මිනිහගේ? 17 වෙනියා වෙන්න පුළුවන්. උඹ 16ක් මරලා ඉන්නේ. ඌ මරලා ඉවරයක් කරනවා. අපි ගෑන් දෙන සැරයි හරියට ඩයිනමයිට් වගේ. කසාද ගෑනු කසාද කන්නේ ගෑනු මාත්‍යා. තොටෙන ළමසිය දෝනේ මරන්න නගනි. අල්ලන්න බෑ. අද තියන්න. මේ පළය ගන්න මරුම් ගන්න නේද? පළය මේ පැත්තට තින්න පා. පළය ගන්න කිව්වම 17 වෙනි මරණ වෙන්න පුළුවන් යකෝ උඹ. පළය මේ පැත්තට තින්නද පළය. නේ මරන. මේ අරු ඉන්න කිව්වේ නෑ. දැනුවත්. වරන්. දරුවෝ ටිකට අමාරුවෙන් කන්න දීලා රස්සාව අමාරුවෙන් කරගෙන යනවා. රස්සාව නැත්තම් මොකුත් නෑ. අර නිකන් පේන්නේ නරියෙකුට පාට දාන නේද? අයියේ. වරන් යන්. අඩෝ. ඇඟ සෑල්ලු කරගන්න. තොට ගහන්නේ අඩෝ. ඇඟ සෑල්ලු කරගන්න. ගහන්නේ. ඒයි. මට නම් මචං මගේ ජීවිතේ එපා වෙලා තියෙන. ආගනින්. තිත්ත වෙලා යකෝ.
මට තේම තමයකෝ බලපම් මේ මුළු ලේනකම ජනතාව මාදිස කින්දි ස්වභාවයෙන් නිත්‍යම කරන්නේ මන්දරන මේ ආකල්පයමක බූරුවා මොකක්දයකෝ තොගේ ආකල්පේ මැරෙන්ඩ එපා ගහපන් කාලක් හිටපන් ඒමන යකෝ මමත් මැරෙන්ඩ ඕන අන්නමෝයිනි අන්නමෝයිනි ම ඉස්ලූලු අත තුනවා ඉස්ලූ මෝයිනි කියලා මොකද? ගස්සගෙන මැරෙනවා මෝහිනි එවා පිටගත්ත කියල ගස්ස ගන්නප මේ වරගේ මේ මොකක්ද කියල පොට හිටවා අනේ අයියා මට ලොකු උදව්වක් ඕනේ මට නෝදව ළමයෝ මට ළමයෝ මට මොනවද ගන්නෙ? ගන්න බෙල්ලද ගන්න නිල්ලන ගන්න මකබායිද මේකට මහ සෝන ගහලද ඔය බෑග් එක දීපන් මේ සුමතියාගේ ගෑණි මෝහිනි නෙමෙයි මේ සුමුතිය නේද මෝහිනි මීට වඩා කැතයි මේ මෝහිනි ඔන්න ඔය ගන්න ඈ මොනවද අද මේක බිව්වේ ඒකක මන්න උඹ මීරෑ කොහෙද ගියේ මේකනේ අයියා මං අද අපේ මහිලා සමිතියේ මිස් කෙනෙක්ගේ මල ගෙදර ගියා කිල්ල ගෙදර එනකොට අපේ මිනිහා බත් කාලා පරිප්පුත් එක්ක පරිප්පුවේ කෙලුණු වැඩි කියලා මිනිහා අල්ලා පට ගැව්වා මය මමන ලුණු වැඩියම් පරිප්පු කරන හරි ආසයි ඒ වුණාට උඹ කැමති වුණාට සුමතිය කැමති නෑ නේද එහෙම නේද මේ සුමුතිය මේකට මහ සෝන ගහලා අයිටි අපට යන්න ඔය යන්න හරි හරි යන්න ඔය සුමුතියගේ ගෑනි යාගේ ගෑණි බං तो අරෙකුතු පරිප්පු ගන්න මේ මර අල පොලේ ගන්නනේ ගනි ඔය සුමතියාගේ ගෑණි බං ඔම ඉතුරු කරන්නේ මාළුකු සුමුතියගේ ගෑනි මොයි වරෙන් කිව්වේ බං. වයද බලන්න ඒ අරු කොටුම හරි කීබෝලි මල් වෙඩිල්ලක් itu අම්මෝ යන්න බලන්නද අම්මෝ අන්න පිටුන ටිකක් මොහොසෙනොයි මේ කොහටද බං ආවේ මේකටද බං නරලොබ කියන්නේ මේක තමයි නරලෝකෙ කනත්ත යන් එක පොල් බූරයෙක්වත් නෑ පාලු කනත්තක් වගේ මොහොසෙනොයි මොකද්ද බං ඔය ජරාව මනුෂ්‍ය ලෝකෙ උන් පානය කරන ලෝදිය මේදියෝ අනේ මන් දන්නේ මු මෙව කොහොම බොනවද කියලා අම්බෝ ලෝදියම තමයි මොකද්ද දෙවෙලියක් දේවලියක් නෙමෙයි යකෝ ටෝච්චලියා උඹලට නාට්‍ය කරලා සල්ලි හම්බුන්නේ නැති හින්දා මෙහෙරින් තොපි කොහෙද ආවේ යකෝ ඵලයන් බණින් එපාම අඳුරනවා මේ තමයි කීපාර රාජ්‍ය සම්මාන 7 ගෑවේ සෙනමියාගේ චරිතයට දක්ෂිණාලුවේ හරි එහෙනම් අර භාගය අයින් කරපන් පිස්සුවන් කලාකාරය බිව්වේ නැත මැරෙනවනේ යම රජතුමනි අපි කවුද කියලා කියන්න මම මහසෙනවි කියලා කියන්න මු අර නාට්‍යයක දෙබස් කියනවා උඹ කියපන් මුන්ට ගිය අවුරුද්දේ අපේ වෙසක් නාට්‍ය කියපන් ඒ උඹලා දැනගන්නලා දුටු ගැමුණු. අපි දෙන්න ඕන නළුව දෙන්නේ මෙයා දුටු ගැමුණු නෑ මන් දුටු ගැමුණු උඹලා දුන්නා කඩුවයිට එක දුන්නා මොනවද දීගෙන යනකොට උඹ පිටිපස්ස ගිහලා පීය ගන්නවා පල්ලට කරන මම මොනව කරන්නේ? සෙනක ඔක්කොම හුව තිබා දූකිව කියලා මොනව කරන්නේ කඩවහපන් ඵලයන් මොකද ඒක අනුන්ගේ දේවල් වලට හොම්බ දාන්නේ ඕම් බයින්න බා කවුද අපිට යකෝ මේ යම රජුරන්ට ඔහම කතා කරන්න එපා අපි මොන හරි කරමු රජතුමනි යකෝ මේ යම රජුරෝ මේ ඉතින් මොකද කියන්නේ ඉතින් මොකද කියන්නේ බලපන් අනේ නිකන් මූණ. ඵලයක යන්න පාපාව කලාකාර අපි අපහසුමින්ද ඇති ඇති කලාකාරයන් නම් ගහන්න මොනවාට තමයි අඳින්නේ මම මාත්‍ර කට්ටිය මෙච්චර දුන්නේ මොකක් හරි අප්සෙට් එකක්ද බීමේ මුකුත් නෙමෙයි මේ යම රජුරෝ මම මහසෙනවි බලපිය මේ පෙන්වන්න දැන් නම් මාතරම තමයි යකෝ මචන් මට පේන්නේ ඇත්තම යම රජුරෝ මේ රජතුමනි ඔබතුමාලට කුමක්ද වෙන්න ඕන කියලා කිව්වනම් අපේ යම රජුරන්ට මේ කහ කෑල්ලක් ඕනේ මේ කාකුඩු හරියන්නේ නැහැ එහෙම කම් එහෙම කා කොඩ නෙමෙයි කියන්නේ කහ කෑල්ලක්
ඒ කියන්නේ පංච කල්යාණිය. ඒ කියන්නේ රන්වන් පාටට ලස්සන කෙල්ලක් නේ රජා වනචර වගේ. ඇයකු මිච්චර නරලෝකවල් තියාගෙන ඇයි මේකටම ආවේ? අපායේ කෝබේ ගෑනු පරාදයි කියන සින්දුව මං ඇහුවා. ඒකයි මං කහ කෑල්ලක් හොයාගෙන මෙහෙ ආවේ. වැඩේ පුළුවන් වෙයි නේද? මේ උඹලට පුළුවන් යම රජ්ජුරුවන්ට යම ලෝකෙට ඕකෙන් අමතන්න. තේරුණාද? මං කියලා දෙන්න. ඕක එබුවම ආඹට නොපෙනී යන්න පුළුවන්. අතුරුදහන් වෙන්න පුළුවන්. හැබැයි ඕක වැරදි වැඩවලට පාවිච්චි කරලා හොවෙන්නේ නැහැ. මොන කෙලිම ගෙනල්ලා ලෝදිය පොල කටිමුල නගලා කානට දෙකක් දෙනවා බලන්න. හැබැයි වැඩේ කරන්න ඕනේ. මේක එකම අරමුණ අපේ දෙවියන් වහන්සේට කහ කෑල්ලක් හොයලා දෙන එක පමණමයි. තේරුණේ? මේ ඇඩ්වාන්ස් එකක් ගන්න පුළුවන්ද? පටන් ගන්නත් ඉස්සෙල්ලා සල්ලි. නරලොබ මිනිස්සු මෙහෙමද? අනේ දෙවියන් වහන්සේ නරලෝ මිනිසුන්ගේ මොකක් හරි වැඩක් කරගන්න ඕන ජරාව ඉස්සරහට පෙන්වන්න ඕනේ. මුන් දෙන්නත් එහෙම තමයි. ප්‍රශ්නයක් නැහැ. අපායි ඩොලර්ස්. බලට එහෙනම් මතකයිනේ? අහා කෑල්ල මතක. එහෙමනම් සෙනෙවි අතුරුදහන් වෙන්න. දෙමු දෙමු. ඒ මචං අම්මට දිරි අපි දැන් එසේ මෙසේ මිනිස්සු නෙවෙයි යකෝ අපි කෝටිපතියෝ. කෝටිපතියෝ කිරි කෑල්ලක්. කිරි කෑල්ලක් නෙමෙයි බං කා කෑල්ලක් ඉල්ලුවේ. හැබැයි මචං අපි මේ යම රජුරු අපි ලංකාවේ ගෑනු ගැන දන්නේ කසාද බැඳම ඕකන් නන්නත්තර වෙයි. කමක් නෑ අපිට මොකද? අපි කොටන්නේ. ඒක නෙවෙයි මේක ඔබලා බලමු. උඹ ඔබලා බලමු. හිමි කවුදනේ? උඹට මම තමයි. අපි දෙනවද? ලස්සනයි. කිරි කෑලි ගොඩාරියක්. පන්නසි මේ මොන කිරි කෑලිද බං? මේ කහ කෑලිනේ. ඒනයි යමයාගේ ඉල්ලියම ඉෂ්ට කරන්න පුළුවන්. හරිනේ මාස දෙකක් කල් ගත්තනේ. යකෝ දැන් යන්. අසපිය නලවලා
සලිත කලා සසල කලා අපසරාවක් මං වාගේ පතනාවද පෙරවාගේ උනවද නම් මංගානේ මාළඟ ඉන්නවනම් මේ තුන් ලෝකෙම පීරල හෙව්වත් ඔබිනු ලඳක් නුඹවාගේ හම්බ වුණේ නෑ සත්තයි ඇත්තයි මීමට සුරංගනාවේ සුරලෝකෙත් නැති සිරිසැප බෝමයි හරි කියොතින් පෙමියෝගේ දේදුන විමනේ රචනය වී නුඹ රජමිනු වෙත මේ දීගේ සුරංගනාවක් සොයද රජෙන් හට මේ අත දෙන්නම් වගේ ඇසිපිය නලවල ඇයිති ගෙස්සලා ඇසිපිය සලම් ඇයි ගල්වෙලා පෙම්පැනි හලම් ඇයි මග්නලා පෙම්පැනි හලම් ඇයි මග්නලා මා සිත සොරා ගන්නගාවි සොරා පෙම්පැනි හලම් ඇයි මග්නලා මේ කාගෑල් හෝමන් ඇයි මේ ඉන්නේ අවුනේ මේ මල්ලි ලස්සන ස්කූටර් එක ලස්සන කිරිකෑල්ලක් ගියා දැක්කේ නැද්ද? කිරිකෑල්ලක් නෙමේ බං කහකෑල්ලක් කහකෑල්ලක් කහ ටයිකෝඩ් දාව පිස්සු දෙන්නෙක් වගේ කෙලින් මංගොඩ ගියා නම් හරි අංගොඩ නෙමන්තෝ අරන පොල්ගොඩ ඔවන් උඹට වඩා පිස්සු හම්බෙලා තියෙනවා. උඹට පොඩේට. හරි. අර මොනාරි. ඔවන් ඊටම. ඔබලා ඊට සෝමා කවුද මේ බෙරියන් දෙන්නේ? අනේ මහත්තයෝ මේ අපිට නම් ඔය ගෙවන්න බඩු ගන්න සල්ලි නෑ. ඉතින් මේ දරුපෙට එක තාත්තා නැද්ද? ආපෝ මතක් කරන්න එපා ඔය මිනිහව. ඔය මිනිහා හින්දා මට මේ පඩිපෙළ වගේ ළමයි ටිකක් තමයි හම්බුනේ. නාසරානියා. නසරානියා? පොල් පිත්තකින් හරි කමන්නේ තමන්ගේ ගෙදරට දරුපෙටව එක්ක ඉන්න ස්වාමි පුරුෂයෙක් ඉන්නවා කියන එක ලොකු දෙයක් කියලා හිතෙන්නේ නැද්ද? ලොකු දෙයක් කියලා නම් හිතෙනවා. හැබැයි ඉතින් මෙහෙම ගියොත් අපිට බඩගින්න තමයි මැරෙන්න වෙන්නේ. මේ ඒක නෙමෙයි මහත්තයෝ. දැන් මේ මට සෝම කියලා කතා කළේ මහත්තයෝ කොහමද මගේ නම දන්නේ? මන් තෝගේ මිනිහා බොල. හානේ ජෝන්. ඔයාට මොකද්ද මේ උනේ? බලන්නකෝ ඔයාගේ ලස්සන. මොකද්ද මේ වෙනස? මෙච්චර කල් මට උඹ පොල් අඩිය වලින් ගැව්වා. දැන් තමයි උඹට ලස්සන පේන්නේ මම. හිටපන්. තොට ගහන්නේ මං සල්ලි වලින්. හිටපන්. අනේ ජෝන්. මං ඔයාට ඊට පස්සේ ගහන්නෙත් නැහැ, පනින්නෙත් නැහැ. හරි සන්තෝසයිනේ. සල්ලි දැක්කම හම්මේ. එපා ගණන් කරන්න. ඇතුළට ගිහලා ගණන් කරපන්. උඹට ඒක දැක්කම කොහමද ඇඹරෙන්න ඇඹරිල්ල? දැන් ඉතින් කෙලින්ම කොණ්ඩේ පිළිහුඩුවා කරපන්. කරලා දැන් ඉතින් සල්ලි හම්බෙන්න ඉස්සලා නියපොතු කොහමනම් මේ මතක තියාගනින්. දරුපට උන්ට කන්න දීලා. හරිද? ගේදර පේන් කරලා. හරියට හිටපන්. හරිද? මේකෙන් විශේෂ එක එක ඔය ගොන් හරක් එක්ක එහෙම යන්නේ නැහැ. ඇඳ පැලඳගෙන හොඳට කිටි කිටි දාලා. හරිද? අමාරුවෙන් ගත්ත සල්ලි යකෝ. හරි සන්තෝෂනේ. අනේ මගේ මහත්තයා හරි වාසනාවන්තයි. වාසනාවන්තයි. ඒ උඹට දැන් උඹ මට මොනවද කිව්වේ ඒ දවස්වල? නසරානියා පළ එළියට තෝත් එක්ක මෙතන ඉන්න බෑ කියලා මට බැන්නේ උඹ. අනේ මට සමා වෙන්න ජෝන් මහත්තයෝ.
ඔය පරණේවා අමතක කරලා දාන්න. අනේ මං ඔයාට වඳින්නම්. තෝය වඳින්නේ මට නෙවෙයි. සල්ලි වල. හැබැයි මේ අහිංසක දරුපටව බලාගෙන හිටපිය තෝ නන්නත්තර වෙන්නේ නැහැ ඔය ලොන්ත අකුත් එක ගිහින්. හොද්දට බලනවා. හරි අපි ඉන්න තැන අති භයංකාරයි. ඒක මතක තියාගන්න. ජෝන් මට ඔයා වැඩ කරන තැන කියන්න පුළුවන්ද? ප්‍රශ්න කරන්න එපා. උත්තර දෙන්න බෑ. ඒක මතක තියාගන්න. පොඩ්ඩක් හිටපන්. අතුරුදහන් වුණානේ. ජෝන් අනේ කොහෙද ගියේ? අනේ ජෝන් ඔයා මට දෙයියෙක් වගේ. ජෝන් ඇයි මේ අසරණ මිනිස්සුන්ට ගහන්නේ? ප්ලීස් ඔක නවත්තන්න. මගෙන් 50000ක් කරන් අදට 6 මාසයක් වෙනවා. අද එනකම් මේ මිනිහා මට රුපියලක්වත් දීලා නැහැ. ගෙවන්න බැරිද අංක? මම ලොකු කරදරයකයි ඉන්නේ නෝනා. මගේ දරු පැටි අසනීපයි උගත්. බලන්නකො අහිංසක මිනිස්සෙක්නේ. හරි අපි මේක හොඳ විදිහකට විසඳමුකෝ. කොහොමද මේක කරන්න කියලා කියන්න? නෝනා මේ වයසක් ගැන කතා කරනවා. නෝනා මට මේ සල්ලි දෙනවද? හරි මේ මිනිස්සයාට යන්න දෙන්නකෝ. මං ඒක විසඳන්න. මං ඒක ගෙවන්න. අනේ නෝනාට බුදු බවත් ඒ නෝනා. මොකද මේ? අනේ නන්න ඕනේ මං අසරණ වෙලා මේ අත හින්දා මොකවත් රස්සාවක් කරගන්න බෑ. දැන් මට මොකද්ද කරන්න කියන්නේ? අනේ ගේ හොඳටම තෙමෙනවා. වහින වෙලාවට ඇඳ උඩටමයි වතුර වැටෙන්නේ. වහින වෙලාවට මොකවත් කරගන්න බෑ. ඉතින් ඔය තෙමෙන වෙලාවට ඇඳ පොඩ්ඩක් අහකට ගත්තා නම් ඉවරනේ. එහෙම කොහොමද? ළමයිනුත් ඉන්නවනේ. අනේ ඕනේ මෙහෙමනේ. වෙන මිනිස්සු ඉතින් ආදරයට හදන්න බල්ලුනේ. මං එහෙම නෙවෙයිනේ. ආදරයට හදන්නේ දරුවෝ. වරදක් නෑනේ. දැන් ළමයි කී දෙනෙක් ඉන්නවද? අපේ 8 දෙනෙක් කොහෙද ඉන්නවා? හම්බෙන්න ඉන්න එකත් එක 9යි. දැන් මොනවාද මේ අතට වෙලා තියෙන්නේ? කැඩිච්ච වහලයක් දාන්න කියලා අපේ ගෑණි කිව්වා. වහලට උඩ වෙන්න කියලා. ජීවිතේට ගහකටවත් නැගලා නැති මං නැග්ගා. අතත් කැඩුනා. දැන් මුළු වහලෙම තෙමෙනවා. හරි ලකෝ නෑ. එහෙනම් මම බලලා පුළුවන් උදව්වක් කරන්න. හොඳයි. එහෙනම් මං ගිහින් එන්නම්. ඉතින් මොකෝ බං මේ අඬන්නේ? අඬන්නේ නැතුව කොහොමද බම් මේවට? මේ උඹ ඇඬුවේ නැද්ද? මම මොනවටද අඬන්නේ? ඔය මාටිනුත් ඇවිල්ලා ගියේ. මේ මාටින් සල්ලි දුන්නද? ඔව් මට සල්ලි දුන්නා. යමරාජ කොම්පැනි වැඩ කිව්වේ. මං ඉතින් වෙච්ච වැරදි වලට සමාව ඉල්ලුවා බං. ඊට පස්සේ ආතුරුදහන් වුණා. මටත් ජෝන් එක වැඩි වෙලා කතා කරන්න උනේ නෑ බං. එකපාරටම ජෝනුත් අතුරුදහන් වුණානේ. මේ පද්මෝ ඒක නෙමෙයි. අපි මේ සල්ලි ටික පොලියට දෙමුද? අපිට මේක ඩබල් කරගන්න පුළුවන්නේ. අපෝ පොලියට දෙනෙවුම් විඳවනවා බං. මම මේ වගේ සල්ලියක් මගේ ජීවිතේට දැකලා නෑ බං. සෝමු අපි දෙන්න නොදැන බැඳලා තියෙන දෙවිවරු දෙන්නෙක්ද කොහෙද? නැත්තම් කොහොමද ওই විදියට සල්ලි දීලා අතුරුදහන් වෙන්නේ? අනේ ජෝන් දෙයෝයි මාටින් දෙයෝයි. විකාරද බං උඹට? අපි දේවාලයක් දාගමු. ජෝන් මාටින් දේවාලේ කියලා. සල්ලි තමයි. ඒත් මේ දෙන්න කොහොමද බං අතුරුදහන් වුනේ? නෑ බං. ජෝන්ගේ අතේ මොකද්ද මන්දමින් මොකද්ද ඔබන එකක් තිබුණා. මේක ඔබලා තමයි උඩින් ගියේ. හැබැට අපේ මාටින් අතෙත් ඔය වගේ ඔබන එකක් තිබුණානේ බං. අනේ මන්ද බං සල්ලි විතරක් නෙමෙයිනි බං පෞල් ජීවිතය කියන්නේ. ඒකත් ඇත්ත. ඒ වුණාට සල්ලි නැත්තම් ඔය හැම මගුලක්ම හරියන්නේ නෑ බං. මචං මම බලකොනේ. මේ උඹ එනකම් බලා හිටියේ. අයියෝ. මම බල පරක්කු මොකද? ඔබ ගෑණි බලන්න ගියාද බං? මම සෝම බලන්න ගියා බං. ගිහිල්ලා මං සෝමට දුන්න ටෝක් වලට. ගෑණි තාම අඬනවා යකෝ. උඹ ගියාද බලන්න ගෑණි?
මචං පද්ම මාර ටෝක්ස් එකකට දැම්මේ. මොකද්ද? ඩක් ගාලා කියලා සල්ලි මිටිය දැම්මා. ඔව්. දැම්මා කියන ඕවා හොරකම් කරපු සල්ලි ඔය ටයි කෝඩ් ගහගෙන යන මහත්වෙක් වගේ පේනවා. මට නද වුණා. මං මොනවද ඇද්දලා ගත්තා. අතර මුල මම දුර්ල බිම්ම දාගෙන ඩෝන් ගාලා ගහන බුදු මාටි ගහන්න එපා කියලා කකුල් දෙක කරලා වැඳනම ගහප්පා කියලා. ගෑණි නෙමෙයි මම ගැහුවේ. ඒතර පක් ගාලා පද්ම උඹට ගැව්වා. මම බං ගැහුවේ. මොනවද පද්ම දිවා ගේ වදී කිකිලියෙක් වගේ ඔම දෙව්වා. උඹ කුකුලන්ගේ පස්සෙන් කොට ගියා. හොයන්න ගියේ නෑ මම ගත්තා මං කෙලිම එබුවා. ඊට පස්සේ මැෂින් එක ටක් ගාලා එබුවා. ඔව්. එබුවා විතරේ මං අතුරුදහන් වුණා. ගෑණි මොනවද වැලහින්නෙක් වගේ. අනේ මාටින් ඉගේ අඬන්න ගත්තා. ආයේ බුවා උඹ. ආයෙ උදන්න කාලයක් නෑ මං අතුරුදහන් වුණා. හරි ඕනේ නෑ මේ ගහපන්. අතුරු දාන උනාට කමක් නෑ. මේ උඹ දන්නවද මේ අපි දැක්කනේ කෙල්ල පාරේන. ඔව්. මේ කෙල්ලගේ හැඩරුව නරකද යමරජාට කිව්වොත්. කියමු බං. දැන් උඹ බං. කාට? යමරජුන්. right. හලෝ මම මේ නරලෝකෙන් කතා කරන්නේ. නරලෝකෙන් කවුද තොප නරයා? මම ජෝන් කියලා නරෙක්. ජෝන් කියල නරෙක්? ඔව් ඇයි? ජෝන් කියල නරයු නරලෝක කී දෙනෙක් ඉන්නවද බොල? ඒක නරයෝ ඇති. ඒවට මම චිල් ජෝන් නරයා. මේ ඔය යමරජ ඉන්නවද? ඇයි තොප හිතුවද මැරිලා කියලා? එයා බාත්රුම් එකේ රෙදි හෝදනවා. රජතුමා මැසිකිලි රෙදි හෝදනවා කියන්නේ මම. ගෑණික වෙන්නේ නැති. ගෑණික වෙන්නේ. හලෝ මොකද්ද බොල තොප කිව්වේ? ඇයි තොප රෙදි නැතුවද ඉන්නේ? නෑ මේ හරි ඉතින්. ඔබතුමිය කවුද? මම යම දේවිය. හෙලෝ වැඩි කොන්ඩිතෝ පෙරෙරින් කතා කරපිය. වැඩේ කන්න එපා කියලා කියනවා යාලු. මොකද්ද තොප කිව්වේ? තොප මොකටද යම ලෝකෙට කතා කළේ? දේවිය යමරජතුමා අපිට බාර දුන්න නරලෝකෙන් හොඳ කිරි කෑල්ලක් හොයලා දෙන්න කියලා. කිරි කෑල්ලක්? කෙල්ලක් නෙමෙයි යකෝ. පොඩයි. කහ කෑල්ලක්. නෑ මේ කා කෑල්ලක්. බොල තොපගේ ඔලුව හොඳ නැත්තම් ඉල්ලපත් ඡන්දේ. එතකොට ඔය ඔලුව හොඳ වෙයි. බලගේ ඔලුව හොඳ වෙන්න ඡන්දෙ ඉල්ලන්න කියලා කියන්නේ දේවිය. හැබැයි ඔලුව හොඳ නැති උන්නේ මං ඡන්දේ ඉල්ලන්නේ. ඒක යකින් දන්න. ඇත්ත? හරි දේවිය. ඕ මේ එහෙම කට්ටිය තමයි ඡන්දෙ ඉල්ලන්නේ. ඕක කළා අපිට ගියා ගත්තා වගේ. හරියට. ටීවියට මේක අහුවෙනකම් බල කොහෙද බල හිටියේ? එකෙක්වත් ඩියුටි හිටියේ නැද්ද? කොහොම ආසෙනිවියා? සෙනිවියා? උත්තේ. කෝල් එකක් කෝල්. හලෝ කවුද? මම යමරජු. යමරජු. ඉස්පීකර් තමයි. රජතුමනි තොපි මගේ පටි 14ම රෝල් කරනල්ලේ දේවියට. බල මොකද්ද බන් දේවියත් එක්ක කතා කළේ? ඔය පුද්ගලික දේවල් කතා කරන්න එපා බල. දන්නවනේ. ගේනුන්ගේ කටවල් වලට බ්‍රේක් නැහැයි කියලා. බොලා දෙන්නම කලින්ම අපායට ගෙන්නලා කටවල් පළල් කරලා ලෝදිය වක් කරලා උල තියලා කටුයි මුල් ගහිනක් කරනවා. අනේ මේ රජතුමනි සමාවෙන්න ඕන මේ මගේ මොකද්ද වෙච්ච වරද්ද? බොල යම දේවි කියන්නේ මගේ කසාද ගෑණි. යකෝ කටවර දගනවා තෝින්ද මටත් වෙන්නේ බෙල්ල ගහලා යන වැඩ. ඒට අනිත් දමන් ඩිවෝස් කරලා බලගේ ලෝකෙන් හොඳ කහ කැල්ල බඳින්න යන්නේ. බලට තේරෙන්නේ නැද්ද බොල? බලට හම්බුණාද කහ කැල්ල? හරි රජතුමනි මට උඩු දැන් තේරුණා. තේරුණා. මේ හරි හම්බුණා. හොඳ කිරි කෑල්ලක් හම්බුණා. කිරි කෑල්ලක් නෙමෙයි යකෝ කහ කෑල්ලක් කියපන්. රජතුමනි සමාවෙන්න මේ කහ කෑල්ලක් හම්බුණා. ඔව් නියමයි. මේ රජතුමනි මේ කොණ්ඩි ටිකයි නළල තියෙනවා. කන් දෙක දෙපැත්තේ
ඇස් දෙක තියෙන තැනම තියෙනවා ලස්සනට නාය අල්ගියට මැද්ද තියෙන්නේ. වෙන තැන්වල වෙන මොකුත් නැද්ද? වෙන තැන්වල වෙන මොකුත් නැද්ද කියලා මගේ නරය අහනවා. මම කනවා යකෝ මම කාපිය. බලා හිතුවද මං ගෑනු දැකලා නැහැ කියලා? බලා දෙන්න නපුංසකය කරලා ගෑනු විතරක් ඉන්න ලෝකයකට අරිනවා. තේරුණාද? මේ රජුමනි. ඒක නම් කරන්න එපා කියපා. රජුමනි ඊයා එහෙමනම් කරන්න එපා කියලා කියන මගේ ෆ්‍රෙන්ඩ්ස් කියනවා ඊයා. මට මේ කළ අපහසට දෙන්නට විතරක් සුනාමියක් එවනම්. දන්නේ යම රජුරන්ගේ හැටි. සුනාමියක් එවනවලු. බයිසිකල් දෙක. ඕවා ගන්න කාලයක් නෑ. හිස් ලූලු වද දුවමු. ඒක කොහෙද? මේ පැත්තේ තියෙන්නේ වගේ. ඒ ඉක්මන් කඩ රෙදි ටික හොදනවා. යකෝ මේ බෝල් ගහනවද? රෙදි හොදනවා තමයි. බැන්ද දවසේ ඉඳන් මේක තමයි. නැතු ඉතින් වෙන මොනවා කරන්නද? යකෝ රවට්ටල ගෑනු දුන්න මදියට රෙදි හොදන්න වෙලා මට. කරුණාකර මාර්ගෙන් මේ මුන්ට හම්බ කරලා කන්න දීලා රෙදි හොදන්නත් වෙලා. යකෝ තෝ මොකද යකෝ යම රජුරෝ ගෑනක රෙදි හොදනවනේ. බල ඉන්න බා සුනාමියක් ඔහොම කෑ ගහන්න එපා. ඔබතුමාගේ කෑ ගහලට මේ කටුඹිල් ගහ හිටපු 4 දෙනෙක් වටනවා ලෝදි හැලිය. ඔහොම කෑ ගහන්න එපා. ඔයාගේ ලෙඩේට හොඳනේ. මොකද්ද මගේ ලෙඩේ? ඔබතුමා නොදන්න වුණාට යම ලෝකේ ඔක්කොම වගේ දන්නවා ඔබතුමාට පොඩ්ඩක් විතර අරසස් තියෙනවා කියලා. එනෙවි. හරි හරි. ඒ යම කෝපේ විතරක් අවසන්නේ පො. දැන් කෝපේ ඇවිස්සලානේ තියෙන්නේ. මං ඇත්තටම හිතුවේ ඔබ වහන්සේගේ හදිසියෙ මේ පුටුවත් රත් වෙලාද කියලා බැලුවා. තෝ රත් වෙලා තියෙන්නේ සක්‍රයට. මට අවුල් වෙලා තියෙන්නේ මේ කොළු කට්ට. ඔබ වහන්සේගේ ඔලු කට රත් වෙන්න මොකද්ද හේතුව? හේතුව අර දෙන්න ජෝනයි මාටියයි. මේ දේවියට කියලා තියෙනවා මං කහ කැල්ලක් හොයනවා කියලා. අපෝ හරි නෑ. ඕක තමයි මනුස්ස ලෝකේ උන්න යමක් කිව්වම අනිත් පැත්තට කියනවා. මම නම් කියන්නේ ඕකට හොඳ වැඩක් කරන්න ඕනේ. කට දෙපැත්ත පැනලා ලෝදිය දාන්න ඕනේ ඕකුන්. ඒක තමයි කරන්නේ. මොකද මේ අගය අපේ අනේ කැඩුවා. මොකක්ද නංගි මේ කඩාගත්තේ මහදවල්? මගේ චේන් එක කැඩුවා. හොඳයි කියන්න කොයි පැත්තටද ගියේ? මේ පැත්තට තිව්වේ. බලමු. ඒ අරුන් දෙන්න නේද අර චේන් හොරු දෙන්න. ඒ වගේ උන් තමයි. වරෙන් අල්ලමු. කොහොමද පල්ලා. ඒ ඔමිට කොහෙද දැන් අර ඔබ කිව්වේ කොහෙද මේ හිස්ලූලු අත කියලා කොහෙද? මෙතනනේ. මෙතනද? මේ මූදන යකෝ. මේ සුනාමි පටන් ගන්න තැනද? මෙතනද? එන නැවත හිස්ලුලු අත දුවමු. ඒක කොහෙද තියෙන්නේ? අර පැත්තේ. මරණ හරියට ගියේ නැත්තම්. මට අපිට උඹලගේ ප්‍රශ්න කරන්න තියෙනවා. මේව නෙමෙයි මේ සුනාමියක් එනවා මේ. ඒ තමයි දැන් දුවනවා මේ අපි. සුනාමි. ඉක්මනට යන්න. හිස්ලුලු අත දුවනවා. ඔහමිට අනේ රාලහාමි මට නම් බෑ තවත් මුන් පස්සේ දුවන්න. මට හුඟක් හති. අප්පා ඌ නිකන් සුසන්ති කාටත් වඩා හයියෙන් දුවනවානේ. ඒ කවුද බල? නරළුව වේගෙන් දුවන ඩාවන ශූරියක්. අර බලපන් අරුන් දෙන්න ආටායගේ උඩ යන හැටි. අරුන් අපිව අල්ලයිනේ. බලවන් නියමයි නේද? මාසල්වි වහම ඔය වෝකි ටෝකියෙන් අක්‍රිය කරනු.
පවුනේ දේවයන් වහන්සේ අපිට උන්ට බලය දුන්නේ ඕනේ නෑනේ. පව්පින් කොහෙද බොන අපායේ? ඒක නම් ඇත්ත දේවයන් වහන්සේ මොකද දන්නවද ඔය පල්ලෙහාම හිටව මිනිස්සු උඩ ගියාම කවදාකවත් තින්නේ ආයි පල්ලෙහාට වැටේ කියලා. උන්ට ටිකක් ආදෙමු වැඩක් නේද? මහදෙනවේ අර බලපන් ත්‍රීවීලර් එකේ පරණ පාංගෙඩියක් වගේ විසුණා. උන් දෙන්න ගුල්ලෝ දෙන්නෙක් වගේ එළියට සිත් කරේ. ඌයි ඕක තමයි කියන්නේ. මොකද? ඕනෝට උඩ යන්න එපා කියලා. ඔව්. ඉතින් උඹන ඔබන්න කිව්වේ යකෝ. එපුව පළියට උඩ යනවාද බං? එපුවේ ගොනාම. මාලෝකෝට මාලෝකෝට කිව්වේ හිතුවේ නෑ වැටෙයි කියලා නේ. පෝ. ගන කියන්නේ. ඔකි බල. කොන්ද. ඔන්න කකුල කකුල. බලපන් මගේ. කකුල දනින්නේ නෑ වගේ. 33 නෑ වගේ. At the sun axis. ඒ මින් මගේ නම් කොන්දා මාරුයි බං. මොකද උඹේ තත්ත්වය කියපන්. අනේ වනේ වන්න අතුරෙකුටවත් මේම විපතක් නොවේවා. ගනි කෝලේ යම රාජ්‍යවන්න. දැන් ගනි. අප මේකේ තේරුම මොකද්ද කියලා. දාපන් ස්පීකර් දාපන්. යම රජතුමනි අනේ බුදුවන්න ඔව් මේ කියන්නකො සුනාමියක් එනවද කියලා. මොන සුනාමියක්ද? උඹලා හැතැම්ම කීයක් දිව්වද? ඒ හැතම කීයද දිව්ව කියලා. ඇතම්ම නෙමෙයි මේ තියෙන කිලෝග්‍රෑම් කියපන්. හලෝ මේ රජතුමනි මේ හැතම්ම නෑ කිලෝග්‍රෑම් තියෙන්නේ. උඹලට දීපු දඬුවම තමයි දුවන එක. දුවපන්. යකෝ මේ යමේ අපිව අන්දවලනේ. ඕකට එන ගහන්න එපා. මු අපිව මුළු ලෝක වටේම දුවවලා. මම මේ උඹෙන් නිකන් අහන්නේ උඹට අපාය කියලා ලෝදිය බොන්න පුළුවන්ද? මේ ඔය මගුල් ලෝදිය ඕන්නේ අපි ඉක්මනට ගිහලා කෙල්ලෙක් හොයමු වරි. යම රජතුමාට ආදරවාදී හෙට ගහලද? අනේ හොඳ. ඔව්. නෑ. කියව? නෑ මේ සාමාන්‍යයෙන් හිරිවාතේ නම් පොඩ්ඩක් විතර තියෙනවා. තියා හංගන් ඉන්නවා. ඉතින් එහෙම නැතුව නම් වෙන දෙයක් නෑ. ඇයි අහන්නේ? අපායේ කසාද බැඳපු නැති වයසකයක් ඉන්නයෝ කී දෙනෙක් ඉන්නවද? රජවාසල ඇතුළෙම ඉන්න 4 දෙනෙක්. ඒ 4 දෙනා මන් තොපට සන්න පාවා දෙනවා. අයයි දෙවි මම ලෝදිය හැලියම බොන්න. කටුවිල් ගහේ මාසෙක් විතර නැගලින්න. යකෝ එක ගෑණියෙක් එක්ක ඉන්න බැලු යක්ෂණියෝ 4 දෙනෙක් එක්ක පහ. අනේ මට වෙන දඬුවමක් දෙන්න. එහෙනම් මට ඇත්ත කියව. යම රජතුමා කරන්න හදන මේ යටිකූට වැඩේ මොකද්ද? ඒ දේවින් වහන්සේ ඔබ වහන්සේට කිව්වාම මාව කටුවිල් නග්ගයිනේ යම රජු මට ලෝදිය පොයිනේ. අනේ මට අපරාධය කරන්න එපා. යම රජතුමා හැම දෙයක්ම කරන්නේ මගෙන් අහලා බොල. ඇත්තටම? ඔව්. නරලෝකේ නායකයත් හැම දෙයක්ම කරන්නේ එහෙම තමයි. මං හිතුවා මං විතරයි ගෑනුන්ට බය කියලා. යකෝ රජවරුත් ගෑනුන්ට බය නම් මං බය වුණාම මොකද? මේ දේවිය මං කිව්වා කියලා කියන්න එපා. මේ රජතුමා නරලෝකෙන් හොඳ කහ කෑල්ලක් හොයනවා. කහ කෑල්ල? ඇයි උඹලා හෝටලයක්වත් දාන්නද? දේවින් වහන්සේට තේරෙන්නේ නැහැ. එහෙම එකක් නෙමෙයි. නේ දේවින් වහන්සේ මේ අපේ රජතුමා මෙහෙම එක. මොකද්ද බොලේ? බුරුලේතුවක්ද පින්නුවේ? යන්දනේ ඔබ වහන්සේට කොහොම පටන්ගෙන මොනවා කියන්නද මට වැටහෙන්නේ. පොඩ්ඩක් ඔබේ ශ්‍රී කන පොඩ්ඩක් මෙහාට හරවන්න. මොකද්ද බොල කිව්වේ? නෑ එහෙම නරක දෙයක් නෙමෙයි. රහසක්. කොහොම පටන්ගෙන මොනවා කියන්නද මට නම් වැටහෙන්නේ. මං කියන්න දෙවෙනවද? කෙටියෙන් පවසමි. ඒකද මේ? ඒක මම බලා ගන්න. පංච කල්යනිය කහ කෑල්ලක් ගේන්න නර ලෝකෙ මෙච්චර ලස්සන රූප සුන්දර ඔළුව හොඳ නැත්නම් නෑ මූට නෑ මං කිව්වේ මේ අපේ රජතුමාට මං නේ කිටියෙන් පවසමි මගේ ආදරි ඇති සමදී මගේ බෙල්ලේ ඉදන්නේ හොර සබඳතා නිසා අල්ලන්නේ නෝ. අනේ පුතේ මෙහාට වෙන්න. සහිත් කපුල් මාරි මෙහාට වෙලා යම. මං හිතුවේ ඉස්කෝලේ යන ටීචර්ලා දෙන්නෙක් එනවා කියලා ළමයියෙක්. අනේ
උඹට පේන්නෙම නෑ. ඒ උඹේ ඇහි සුද වහලනේ. අනෙමින්ක නාටක කියන්න එපා බං. අපි ගියා ළමයින්ට බේට් එකක් ගේන්න. අපි දැන් ගියාට කමක් නෑනේ. එක නෙමෙයි. මම දැක්කා ජෝනයි මාටියයි ලස්සන ගෑලමෙක් එක කතා කර කර ඉන්නවා. දිවුරපා ඔය ඇත්තමද කියලා? නී ඇස් දෙක පල්ලා. යකෝ මුන් දෙන්නව මකන්න එපා. අනේ සෝමා අපි මුන් දෙන්න ගැන හොයන්න ඕනි බං. සද්ද නැතු ඉඳලා හරියන්නේ. අර මොකද්ද මේ යමරජ් කොම්පැනියක් ගැන කිව්ව නේද? යමරජ කොම්පැනිය හොයන්න යන්න ඕනේ අපායට. අපායට නෙමෙයි පරසක් වලට ගිහිල්ලා හරි අපි මිනිස්සු දෙන ගැන හොයනවා. යමම්මන් සෝමා වරෙල්ලා කරුකා ප්‍රමෝෂන් වරෙල්ලා යන්න. මගුල් කෑවට පවුල් කයිද දන්නේ. Okey yang hari pastinya. Ini kan. මොකද මේ ඔයගොල්ලෝ මගේ පිටිපස්සෙන් එන්නේ? මොකද ඔයගොල්ලෝ වෙලා ඉන්නේ? ඇයි ලස්සන කොහෙද මේ යන්නේ මොකද්ද වගේ නම මම නිල් නයනි. ඒ දුගමු නිල් නායක. නායක නෙමෙයි නිල් නයනි දුවන්න එපා මනස්කාන්ත ඇස් මනස්කාන්ත ඇස් දෙක ගැන කිව්වේ ගොනෝ ඔයා කොහෙද ඉන්නේ? මම ලංකාවෙත් ඉන්නවා පිටරටත් ඉන්නවා. මගේ වයස අවුරුදු 26යි, උසාවි 5යි, අඟල් 5යි. ඉපදුනේ ලංකාවේ. ඇතිද? ඇති වගේ. මම පිටරට මිස්ටර් මාටින් ඇන් ජෝන් කම්පැනි එකේ ඩිරෙක්ටර් මං. අර මිස්ටර් ජෝන් මම මිස්ටර් මාටින්. we are directors. මම නිකන් මේ දෙදරනවා ඔව් අපි ඉන්නේ පිටරට යම් ලොක් කියන රටේ තමයි එහෙමත් රටක් තියෙනවද? Yeah, why not? ඒ රට හොයාගත්තේ මේ ළඟදී. ඒ රට හොයාගත්තේ මගේ යාළුවා. කාටවත් කියන්න එපා ඒ රට හොයාගත්තේ අපි දෙන්න ඒ රටේ නායකයා අපේ යාළුවා ඒ රටේ නායකයා ඔයාලගේ යාළුවා. යාළුවා මට කිව්වා මේ රටෙන් පංච කල්යාණියක් හොයලා දෙන්න කියලා. ඒ කියන්නේ කහ කෑල්ල. ඒ අනුව මේකට එකම සුදුසිය ඔබතුමිය කියලා. ජෝන් ඇන් මාටින් කම්පැනි ඩිරෙක්ටර්ස්ලා වශයෙන් අපි තීරණය කරා. අම්මා මොකටද? කසාද බඳින්ද. පිස්සුද කොහෙද? අපි ඒ රටෙන් මේ රටට ආවේ උඩින්. මොකක්? ඒ රටේ මිනිස්සුන්ට උඩින් යන්නත් පුළුවන්. විශ්වාස නැහැ නේද? ජෝන් පෙන්නපන් වැඩ. රෙඩි මාටින්. ඕකේ ජෝන් ඇන් මාටින්. කොහේ මිනිස්සු දෙන්න? ඇයි ලස්සනට දැන් විශ්වාසද අපේ? එපායින් ළඟට ඔගොල්ලෝ කවුද? කලබල වෙන්න එපා. බය වෙන්න එපා. ඔබ බය වෙලා වගේ. අපි යක්කු වගේ මිනිස්සු. අපි යක්කුත් එක තමයි ආශ්‍රය කරන්නේ. උන්ට බයයි වුණා. අනේ මන්ද. එතකොට ඔයගොල්ලෝ කියන කෙනා තරුණ කෙනෙක්ද? හැන්සම් කෙනෙක්ද? ඒයි සැම්සන් කියලා කෙනෙක් ගැන අහන්නේ. නෑ මචං. හැම්සන් කියලා කෙනෙක් ගැන අහන්නේ. නෑ මං ඇහුවේ කඩවසම් කෙනෙක්ද කියලා. නෑ කඩේ කඩේ. මම කැමති නළුක් වගේ කෙනෙක්ව මැරි කරන්න. ඔයාලට පුළුවන් නම් එයාව ඉස්සෙල්ලා ගෙනල්ලා පෙන්නන්න. ආයෝ සිම්පල්. එයා ඕන වෙලාවක අපිට මෙහාට ගෙනල්ලා දෙන්න පුළුවන්. එතකොට මේ නංගිව මීට් වෙන්නේ කොහමද? හම්බෙන්නේ කොහමද? මං ඉන්නේ නුගේගොඩ. මං ඇඩ්‍රස් එක දෙන්න. රයිට්. මේ මගේ කාඩ් එක. බා ඉබින්න එපා බං. අතර දීපන්. ලස්සන බයිසිකලේ. ඔව්. යන්න. හරි ගියා. මචං මාරයි. මාටින්. මොකද්ද උඹට ඒ ගර්ල් ගැන හිතුනේ? මේකින් එකෙකුට අත තියන්න ඉඳ තියන්නේ මං. මං තීරණය කළා ඉවරයි. මේ කෙල්ලව කසාද බඳින්ද? උඹ දන්නවද මම ගත්ත තීරණය මොකද්ද කියලා? මොකද්ද? මම ගත්තෙත් උඹේ තීරණයමයි. මං උඹව වෙඩි තියලා මරනවා. මාතෝ වෙඩි තියලා මරන. පිස්තෝලේ ගෙනවද?
පිස්තෝලේ ගෙනලා නැහැ. මාත් ගෙනල්ලා නෑ බං. එහෙනම් ගිහිල්ලා ගමු. මට ගහනවද? නෑ නෑ. යම්ලොක් කියලට එතකොට හැන්සුන්ද දන්නේ එහෙමුණු මා සලකල බල්ලු මනසේ ගැඹුරේ රුව දැනුණා මේක ඇතිවිලිලා මේ සීත පෙකිලා පැස්සීත ආයාචනා සිතනා පතනා හිත ලැබුණා කොඳුරා මුමුණා අපි බැඳුනා දෙනෙත් අයා මේ තුහිනේ ඈතට ඈතට පානගලා දෙතොල් පුරා ආදරේ හාදුව සීතෙම මුසු කරලා සුසුම්පවා රෑඳුරේ උණුහුම තුරුලට යා කරලා හැඟුම් ලෙහා ජීවිතයේ ඔබ ළඟ නොතැනිම මා බැඳිලා අපි වියන තුරු මෙහෙම ළඟ ඉඳිමු පනවාගේ මොහොතක්වත් දුර නොයා සිතනා පතනා හිත ලැබුණා කොඳුරා මුමුණා අපි බැඳුනා වැහි අඳුරේ පිණිහිරි ඇඟුම් ගෙනෙයි මද පවනෙවෙලි සුසුම් සැලී තුරුනිල්ලේ දෙතොල් වෙලේ අඩ නුවන් වැසී මවා හැඟුම් නින්නැතිවී හදේ සුපෙම් මල් විකසිතවී සිහින පුරා මැවෙන නිසා රැයට පවා පෙපෙම දැනියා අපි වියන තුරු මෙහෙම ළඟ ඉඳිමු පනවාගේ මොහොතක්වත් දුර නොයා මුමුණා කියන බිම දැනුණා මනසේ ගැඹුරේ රුව දැනුණා මේක ඇතිවිලිලා මේ සීත පෙකිලා පැස්සීත ආයාචනා සිතනා පතනා හිත ලැබුණා කොඳුරා මුමුණා අපි බැඳුනා
ප්‍රියංකර ප්‍රියංකර මේ එනවා සිස්ටර්. Hi sweet sister. මට කතා කළාද? කතා කරා මේ හෙට මගේ බර්ත්ඩේ එක. එහෙමද? Happy birthday to you. හෙට හෙටද? සමහර විට ඩැඩි එන්න පුළුවන් මාව සර්ප්‍රයිස් කරන්න. ඩැඩිට කන රස කැම ටිකක් හදන්න ඕනේ හෙට. ලොකු බොස් නෝ කිව්වා අම්මා. අපි මේක කරමු. අපි ලොකු බොස්ට සීෆුඩ් රයිස් එකක් කරමු. මම බබාට කියන්න තුන් වේලටම පෝක් දාලා සීෆුඩ් සරන්න කියලා. මෙයා හරි හරි. මේක නෙමේ මේ රූම් එක පුදුම සුවඳයිනේ. රෝස මල් වත්තකට ආවා වගේ. ලස්සන ෆ්‍රොක් එකක්. බර්ත්ඩේ එකටද? මේ නයිට් ඩ්‍රෙස් එක. ඔක නයිට් ඩ්‍රෙස් එකක්ද? මං හිතුවා ෆ්‍රොක් එකක් කියලා. මොකද මේ ඕක හොඳයි අනික එවෝඩ් සෙරමනි එකට වගේ අඳින්න. ඇත්තද? ඔව්. මේ ඒක නෙමේ. මට කියන්න මතකුණා. හෙට මහතර දෙනෙක්ගේ මාව හම්බෙන්න. ආපු හැටි මට පණිවිඩ දෙන්න ඕනේ. Yes, it's my job. මං කියන sister. හරි. Bye. Get up, stand up. Stand up for your right. No woman, no cry. No, no woman, no cry. End. Kapagan. කෝ මගේ නයිනේ දුව. ඉන්නවා. ඇතුලේ ලස්සනට ඉන්නවා. එන්න. තෑගි නම් බලාපොරොත්තුුනෙත් නෑ. එන්න. සිස්ටර්, මෙන්න ලොකු බොස් ඇවිල්ලා. සිස්ටර්, බොස් ඇවිල්ලා. ඩැඩි. Happy birthday my dear. Thank you daddy. Now Dua, this is Mr. Ranaraja, Mrs. Ranaraja, my business partner, and this is their son. Hello. Hello, nice meeting you. Come sit. Mr. Ranaraja ආවේ හොඳ දවස. මගේ දුවගේ බර්ත්ඩේ එක දවස. ඔව් හැම දෙයක්ම සුබවාදියෝ සිද්ධ වුණානේ. අනික අපේ සිංගප්පූර් බිස්නස් ඔක්කොම සාර්ථක වුණා. You are correct. Correct. හැම දෙයක්ම සුබදායක සිද්ධ වෙච්ච එකේ අපේ හිතවල තියෙන දේවලුත් ඒ විදිහටම සිද්ධ වෙනවා නම් කොච්චර එකක්ද? එහෙමනම් අපි යමුද එළියට? හොඳයි. Come and sit on right. අපි Dua, you have a small chat with him, okay? Daddy. This land belongs to you. This land මාර සද්දයක් ගෙදර බෙල් එක සද්දයයි යකෝ. අන්න කෙල්ල ඉන්නවා. කලාවට කැමති නම් සින්දු කියන්න පුළුවන් ඇතිනේ. අයියෝ මට සින්දු කියන්න බෑනේ. අර ගොබ්බයට සින්දු කියා ගන්න බෑ. අන්න කෙල්ලක හිත ගන්න ඕන වෙලාව. අපි යල්ලම සුතිය. මං සින්දුවක් දෙන්නද? උඹට සුතිය පුළුවන්. හරි සුතිය දියන්. සුතිය දෙන්න බෑ. ඒක උඹ අල්ලන්න ඕන. ඒක උඩට අල්ලන්න ඕන. එතකොට තමයි කෙල්ලගේ හිත මේම ඇදිලා එළියට එන්නේ. හරි මං අල්ලනවා. මොකද උඹ අල්ලන්නේ? හරි කියපන්. හරි. දුවන්න හදන්න එපා. ඔතන නිකන් හිටගෙන අල්ලපන්. මාත්‍රා 4න් 4ට හරියටම මාත්‍රා 4න් 4ට ඉස්සෙල්ලා අල්ලන්න එපා. කෝකෙල්ල. ඉන්න බලාගෙන ඉන්න. ඇයි සනීප නැතුවද? සුතිය අල්ලනවා යටින්. මට අසනීපයක් නෑ. කලබල කරන්න එපා ටක් ගාලා ගනින්. නැත්තම් කෙල්ල අප්සෙට් වෙනවා. අරූ කියනවා අපිට ඉස්සෙල්ලා සින්දුව. මේ හරකෙක් වෙන්න එපා. ඔය හරක් බලන සද්දේ. කෙල්ලෙක් තියා යකෙක්වත් කැමති වෙන්නේ නැහැ. මේ අල්ලපන් උඹට මේ මාත්‍රා ගන්න බෑ අල්ලපන් 3න් 3ට හරි ඔන්න අල්ලපන්. අවමමේ ඔය බෲස්ලිගේ සද්දයක් උඹට මේක හරියන්නේ නැහැ. වරින් යන්න ඇතුළට. ඒ නැද්ද මේ තටමන හුස්ම වැටෙන්නේ නැතුව යන්න නැගිටලා යන්න යන්න. ආ රයිට් උඹ ගේම බලන්න. හරි. ඊට ඔන්න
Dubai, Dubai, why, why. ස්ටෝප් ස්ටෝප් මොකක්ද සද්දේ? අපි ගිහින් බලමු. මොකක්ද මේ සද්දේ? මොකද මේ? ඩැඩි යාළුවෝ දෙන්නෙක් ඩැඩි යම්ලොක් කියන කන්ට්‍රියකින් Young block. යම් ලෝක්? Oh, yeah, nice block. එහෙම රටක් මං අහලා නැහැ. ලෝකේ අහපු නැති රටවල් ඕන තරම් තියෙනවා මිස්ටර්. ඔය ලෝකෙ බෝලේ තියෙන්නේ. ඒ බෝලේ යට පැත්තේ තමයි ඔය යම් බ්ලොක් එක තියෙන්නේ. ඒක බලන්න ඕන නම් බෝලේ අනිත් පැත්තට කරවලා බලන්න ඕනේ. එතකොට ඔය යට තමයි තියෙන්නේ යම් ලොක් එක. මේ මිස්ටර් මමත් මේ ලෝකේ පෙරලලා කාලා වතුර බීපු මිනිහෙක් තේරුණාද? අපිත් එහෙම තමයි යම ලෝකෙ පෙරලලා කාලා තියෙන්නේ. නමුත් වතුර බීලා නැහැ. මේ ඔන්න ඔක ඔබපන්. මෙතන මේ ඔන්න මේක තමයි යම් ලොක් වල සිස්ටම් එක. ඕගොල්ලෝ ලොක් වෙන්නේ. අපි ටැග් දෙන්නේ මමලා. නයිනගේ බර්ත් එකත් කියලා අමතක වුණානේ. ඔව්. මං ගෙනා ඔයාට පැටලොක් එකක්. මේ එකේ යතුර අරගන්න. ඕකේ. මේ ටෙරෙක්ස් අපි යන්න. අස්ස දෙන්නේ මේ මොකද? මොකද බොම්බන්නේ? මොකද? මොකද? දුව කෑවනේ වැඩි මේ මොකක්ද වරේ මේ වෙන්නේ කියලා මට වැඩ කිසිම පෙන්නුව තේරුමක් වැඩිද බං? කියන්නකො. වැඩ පෙන්නුවා වැඩි කියන්නේ අයි මං තනේ හැටින්න බං අනේ ගැහුවේ. උඹ මොන කිහිම් මලකටද බං තෑගි මැව්වේ? මැඩම්ට අපි තෑගි ගෙනාවේ නෑනේ බං. ඒකනේ අපි මැව්වේ. යම් ලෝක් කියලා රටක් නැහැ දුව. අපි නොදන්න රටවල් කොච්චර තියෙනවද ඩැඩි දුව මේ සමාජ සේවය කරනවායි කියලා මට තේරෙන හැටියට ලොකු අමාරුවක වැටෙන්නයි යන්නේ. බලන්න අර කලබලය ඇති වුණ වෙලාවේ අර රණරාජලා ගියානේ. I'm sorry to say this ඩැඩි අපිත් ජීවත් වෙන්නේ මිනිස්සුත් එක්කනේ පොඩ්ඩක් ඉවසමු මං හිතන්නේ දුවට මං මූණවට වැඩිය නිදහස දුන්නයි කියලා. ජෝනී මාටියයි අර පංච කල්යාණි කහ කෑල්ල ගැන මොකද කිව්වේ නැද්ද? ඕකනේ බොල. මට තියෙන එකම සතුට. අර නළුවෙක් ඉන්නේ සල්මන් ඛාන් කියලා. තූ ඇයි මොකද බොල? දවල් කාපු කරවින්ද කෑල්ලක් උගුරට ආවා. ඒක වගේ වෙස් මාරු කරගෙන කෙල්ල බලන්න යමු. කෙල්ල ඒකට සතුටු වෙයි. හැබැයි ඒකාතකොට කෙල්ලේම කිව්වට බෙස්මාරු කරාම ඔබතුමා ඒ ලෝකේ හිටපු චාලි චැප්ලින් වගේ වෙයිද දන්නේ? රොනි ලිච් වගේ වෙයිද දන්නේ? චාලි චැප්ලින් කියන්නේ හැන්සම් කොල්ලෙක්ද? එයාගේ නම් ඉතින් පොඩි කොමඩි ගතියක් තියෙනවා. රොනි ලිච් කියනන් අර පොඩි මෝඩ ගතියක් තියෙනවා. කොමඩි ගතිය? ඌ මෙහෙ ආවේ නැත්තේ? ඉන්නේ ඉන්නේ. ඇයි? කලාකාරයෝ ගායකයෝ අපායේ ඉන්නේ. ඒගොල්ලෝ ජනතාව සතුටු කරන කට්ටියනේ. කිලිම යන දිව්‍ය ලෝකේ. දේශපාලනය කරන කලාකාරණෝ සමහරට මෙහෙයි. ඕ එහෙමයි. දේවයන් වහන්සේ මේක ඇහුවට කමක් නැද්ද? මොකක්ද? මෙච්චර ලස්සන. මේ යම දේවියක් ඉඳගෙන මොන මගුලකටද මේ නරලෝකෙන් ගෑණියෙක් ගෙන්නේ යන්නේ? මහාස නෙවී. මේ දීවිය ලස්සන තමයි. නමුත් ඉතින් අවුරුදු 200ක් එකට හිටියනේ බං. අනිත් එක කට හොඳ නැහැ. හොඳ නැහැ හොඳ නැහැ. කට නම් හොඳම නැහැ. ඔය කට වංගෙට දාලා කොටන්න තිබුණා මං කොටනවා. ඇත්තමයි. තවත් එක රජ්ජුරුවන්ටත් පොඩි චේන්ජ් එකක් තියෙන්නේ බෑ. හොඳයි හොඳයි. මාසිනිටත් හොඳ නැද්ද? මාසිනි විතත් බලමුකෝ මතක තියාගනින්. අපි දෙන්නම ආදරය කරන්නේ යමරාජාට අයිති වස්තුව. හරිද? අපි කියමු කෙල්ල අතුරු දානවා නම්. හරි? ගනි කෝල් එක. හරිද? ගනි කෝල් එක. ස්පීකර් දාපන්. ස්පීකර් දාපන්. ගන්නකන් හිටපන්. කාගෙන් හරි මේ කියලා හොයන්නද බං? මේ මල්ලි මේ හරි යමරජ කොම්පැනි කියලා එකක් තියෙනවද? යමරජ කම්පැනි? ඔව්. ඒක ඇත්තේ යමලෝකෙනේ අක්කේ. මේ දෙන්නත් එක්ක මෙහෙට ගියා නම් හරිනේ. ඔව් අපි මේ හේ යන ගමන් තමයි. අපි විතරක් නෙමෙයි කවදරි උඹත් එහෙ යනවනේ. යමලෝකේ. බලහන්කෝ මුංගෙන් දෙයක් ඇහුවා මුංගේ කටේ සැර. බලපන් උගේ ඇටි හරියට ඇල්පෙනිත්තක් වගේ. උඹ දන්නවද? මේ තුන් ලෝකේ කිසිම දෙයක් ගෑනිට හොරෙන් කරන්න බෑ. තුන් ලෝක කියන්නේ අපේ එක නෙමෙයිනේ. නෑ බං තුන් ලෝකේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරමුකම. ඉතින් මේක
යම රජුරන්ගේ වැඩේ යම දේවිට අහු වෙන්න කියලා ප්‍රාර්ථනා කරමුකෝ මං. අනේ දෙවියනේ අහුවේවා අහුවේවා ඒක යම යම දෙවියන්ට ගෑන්ට අහුවේවා යමේ අන්දමන්ද වේවා නන්දා වේවා මගේ චෝන් මචං ගෑනු දෙනා දුවමු මගේ මාටින් වරිඥා යම යට ඉස්සෙල්ලා අපි අහු වෙන්න යන්න මාටින් නෙමෙයි මාටින් නෙමෙයි ගඩොලට අන්න අනේ ඇයි ජෝන් අපිට මෙහෙම කරන්නේ අනේ මාටින් ඒ මාටින් ඔයා මට මෙහෙම කරන්න ඇයි ඔයා මාව දාලා ගියේ මට සල්ලි වලින් වැඩක් නෑ මාටින් මට ඕනි ඔයා අනේ ජෝන් මටත් ඔයා ඕනේ යකෝ සෝමා සල්ලිත් ඕනනේ බං මාටින් ඔයත් ඕන සල්ලිත් ඕන ඔව් සල්ලිත් ඕනේ ජෝන් අනේ සල්ලි මිටියකුත් තරම් මාව බලලා යන්න එන්නකෝ බොරව් මම කල්පනා කරන එක හරි මට ප්‍රශ්න තියෙනවා උඹ මොකද ඒක හරි අසාධාරණයි. දැන් රජවරු විතරද කල්පනා කරන්නේ? යකෝ මාසිනිලා කල්පනා කරන්නේ නැද්ද? ඇත්තටම මම කල්පනා කරේ ඔබතුමා ගැන. අර කහ කැලේ ප්‍රශ්නේ මතුවෙලා මොකක් හරි කේස් එකක් පත්තු වෙයි කියලා මම මේ බයෙන්. බොල්ලව මම යම රජුරු මට බලය තියෙන ඕන දෙයක් කරන්න මගේ රාජධානිය. උඹ මොකද කෑගන්නේ? කෑගන්නේ කියන්නේ මම මේ අන්න යම දේවී එනවා මං යනවා. උඹ මොකද බං ඔච්චර ගේනුන්ට බය? හිටපන්. ගෑනුන්ට බය නෙමෙයි ඉස්සරහට වෙන්න තියෙන නස්පැත්තියටයි බය. නස්පැත්තිය? ඒ කිව්වේ? මේ නස්පැත්තියට ඉස්සෙල්ලා උඹේ නස්පැත්තිය නවත්තගනි. නිට්ටාවට සුව කරන්න බලයක් ඇත්තෙම නැද්ද බං? දැන් මේකයි මේක නම් ඉතින් නිට්ටාවටම සුව කරගන්න පුළුවන්. අන්න අරක තමයි නිට්ටාවට සුව කරගන්න බැරි. අනේ අම්මා. රුස්සන්නේ නැහැ නේද? ඔබතුමාට මාව රුස්සන්නේ නැහැ. මම මේ කල්පනා කරේ නරලව පුංචි දරුවන්ව පිටවර කරලා මරලා මෙහෙන උන්ට කටුයින් බුල් ගහේ නග්ගලා ලෝදිය කටේ වක් කරලා ඊ දඬුව මට මදි. මං කල්පනා කරේ ඊට වැඩිය දරුණු දඬුවමක් දෙන්න. ඒක බොරුවක් වෙන්න බැරිද? බොරුවක්ද? මේ දේවිය මට මේ වෙලාවට කටට එනවා. මට මේ ප්‍රශ්න තියෙන ASCII ඔයත් ඇවිල්ලා ජෝන් මාටි මේ දෙන්න කොහේ ගියාද? මාත් එක තරහ වෙලාවද දන්නේ? මේ ඇයි මේ? අතන ඒ නයින් කරදරයක් වගේ ජෝන් මාටි මේ
මන් දැනගත්ත ඔයගොල්ලෝ ඒ කියලා. Thank you. මැඩම් කොතනද? අපි එතන. අපි එත දැඩී තාමකද නෑ. ඔයාලා දෙන්න හින්දා මගෙත් එක්ක තරහ වෙලා ගියා. එදා වෙච්ච කලබලයට තමයි. ඒ මොකද? ඉතින් ඇයි මතක නැද්ද? එදා මනමාලේ ආපු දා වෙච්ච දෙයට. මොකක්ද මනමාලයට මං කැමති නෑ කියලා කිව්වා. ඉතින් හරිනේ. ඒ ආල්පාරුවට ඔයාව ගැලපෙනවද? කීප පුතෝ. මේ ඔයාට අපි මට නම් මොකද්ද වෙනවා වගේ. මචං අපි කොහෙද බන් දැන් යන්නේ? මේ මචං මේ ඔබ එදා කිව්වා නේද අර ඉසලූලු අත තැනක් තියෙනවා කියලා ඔව් ඔව් ඔව්. අපි එතෙන්ද මේ කොහේ යන්නද ඔයගොල්ලෝ මේ කතා කරන්නේ? කොහෙවත් යන්නේ නෑ. අපේ ගෙදර යන්න. යංකෝ ෂෝක්නේ යං. කොහෙද මේ දෙන්න ලහිලහි එපා වෙන්නේ. හම්මේ හරියට දෙක 18 ළමිසියෝ දෙන්නෙක් වගේ. එයි අපි දෙන්න 18 ළමිසියෝ වගේ ඉන්නකොට ඇසිලින් අක්කට ජෙලද? ආසතිනේ ළමිසියෝ දෙන්නෙක් වගේ ඉන්න. අනිමේ උඹලා දෙන්නගේ මිනිස්සු දෙන්න වෙන සල්ලි වලින් මටත් රුපියල් 17,000ක් පොලියට දියන්කෝ. ඇත්තට බම් මේ කොයි ලෝකෙද උඹලගේ මිනිස්සු දෙන්න ඉන්නේ? අපේ මිනිස්සු මොන ලෝකෙට උඹට මොකද බං? අනිත් ඒ කවුද දැන් උඹට කිව්වේ අපේ මිනිස්සු සල්ලි වෙනවා කියලා? අපිටත් ඉතින් ඕවා ආරංචි වෙනවා. අනේ මට ඕවගේ මිනිස්සු දෙන්නෙක් හිටියනම් මං සලකනවා නිකන් දෙවියන්ට වගේ. ඔව් ඒ කාලේ දෙන්නට සලකපු හින්දානේ ඉස්සෙල්ලා හිටපු එකත් වේලාසනෙම ගියේ. අනේ නිකන් ඵලයන් ඇසිරින් අක්ක යන්න. යනවා තමයි. අපි දැක්කනේ මිනිස්සු ඉන්න කාලේ මිනිස්සුන්ට සලකපු හැටි. දැන් මිනිස්සු නැති වුණාම උඹලා නටන නාටකම් මන් නොදන්නවා කියලාද හිතේ? අපි මොනවද කරපු නාටක? ඕ මේකිට බලන්න. අපි හැදෙනකොට මේකේ ඇහැ කටුවයිනවා වගේ. මට ඕකුන් දෙන්න හම්බුනොත් එහෙම මන් දිගාන උඹලා දෙන්නගේම පාඨාන්තරේ. දැනුත් මේ කොහේ හරි යන්නේ මේ තඩාවතේක නේද? මොකද්ද උඹ කිව්වේ? සෝම ගහපම් මේකට. ගහ. උඹලා හිතුවද මම මේ නිකන් පැටලෙනවා කියලා? වේපන් සැතුව පැටලෙන්නේ. ගහපම්. ඇසිරින් අක්කේ අන්න උඹට සෝම්පාලය කතා කරනවා. අර සෝමේ තාපමෝල කරන දැනගනි. හලෝ මම යමරජ ස්පීකර් දපා. හලෝ රජතුමනි මෙහෙම බිරිසාව වගේ පිනසේද උඹලට වැඩක් නැහැ නේ එකෙන් උඹලා දෙන්න මොකද කරන්නේ නාන්න හදනවා කියපන්. නාන්න හදනවා. රජතුමනි අද සෙනසුරාදානේ මේ නාන්න යනවා නාපිය නැත්තම් ගඳයි නාන්නලු නැත්තම් ගඳයි මොකද කරන්නේ නානවාස රජතුමනි මේ මං කියපු රාජකාරිය හරියට කරාද නැත්තම් මං ඔහෙට එනවා මෙහෙ එනවලු හොයාගෙන මෙහෙ එනවා මෙහෙ આવොත් වැඩේ කරනවා බං. උඹ මෙහෙම කරපන්. උඹ කියපන් මේ නාය යනවා කියපන්. ගම් වතුර කියපන්. කිනි ගන්නවා කියපන්. ඒකෙන්ද මේ එන්න එපා කියපන්. රජතුමනි නාය ගම් වතුරට අවු වෙලා ගෙනි ගන්නවා මෙහෙන්න එපා ඒක ප්‍රශ්නයක් නාය කොහොමද යකෝ ගම් වතුරට ගිනි ගන්නේ මේ ජෝන් මාටින් මාත් එක්ක සෙල්ලම් කරන්න එපා මං කියපු රාජකාරිය උඹලා හරියට ඉෂ්ට කරේ නැත්තම් තියෙන උල කියපන් ඕක හරි හරි තිබ්බද? තෝ තියන්න වටින්නේ නැහැ. යකෝ මං කියපු විදිහට කිව්වනම් යමයා බය වෙලා මේ පැත්ත පලා දෙන්නේ. දැන් තෝගේ මුලියේ පෙගෙන්න තෝ දැන් ගිහලා නාපි. ඒ වුණාට උඹ ගඳයි උඹ නාප.
එහෙමද? උඹ ගඳයි නාපන්. එහෙමද? සැප නෑ සංසාරේ. සැප නෑ සංසාරේ වුණාට උඹ ගඳයි. නාපන්. අයියේ නා සබන් නෑ සංසාරේ. නෑ සම්බන්ධ තියෙනවා සංසාරේ. බලන්න නාපන් මම පස්සේ නා. සංසාරේම ගන්ධසාරේ. නයනී නයනි මිස් ඇත්තටම නයනි මිස් ඔයා මේක ලස්සනට ඇඳගෙන අපි දෙන්න මෙහෙම තුරුල් වෙලා අපිට මෙහෙම ඇවිදින්න නැත්නම් මොන තරම් සුන්දරද ඌයි අපිට මෙහෙම යන්න පුළුවන් කකුලෝ වගේ නයන මැඩම් මෙන්න ඌරුමිය පෙනලා කාමරේට. මොකද යකෝ මට ඌරුමිය කිව්වේ? යකෝ ඌරුමිය කිව්වේ නයන මැඩම්ට ඌරුමිය කිව්වම ඉක්මනට කාමරේට දුවගෙන එනවනේ. යකෝ කාමරේට ආවම අහුවෙනවනේ බං. යකෝ තෝ කොච්චර වැරදි වැඩක්ද කරේ ස්ත්‍රීගේ කාමරේට රින්ගපු එක. ඉවසීම වැරදි මාර්ගෙ ගියා බං. අනේ සැප නෑ සංසාරේ. ඔයා බයෙන්දි පාපාබු මං ඔයාව හොඳට තැනක් බලය යවන්න. හරිය ප්‍රියංකර එනවා. ප්‍රියංකර මම යනවා හැටියවත්ත මොන්ටිසෝරියක් විවෘත කරන්න. කවුරු හරි උදව් ඉල්ලගෙන ආවොත් හවසට එන්න කියන්න. මට හිතෙන් ළඟදිම ජන්තිල්ලයි වගේ. මන්ත්‍රී කෙනෙකුටවත් නෑනේ අපේ මැඩම්ට තියෙන වැඩ. අයෝ සිස ප්ලීස් ස්කූටි යන්න එපා. කැබ් එකක් කෝල් කරන්න. ඉවරයිනේ. ලොකු බොස්ට කිව්වනම් 7 සීරීස් බෙන්ස් එකක් ගන්න ඕනේ ඔයාට. ෂුවර් එකටම. සැප වාහන මොකටද? සමාජ සේවය කියන්නේ දේව කාර්යයක්. ඒක හැමෝටම කරන්න බෑ. ඒක හැමෝටම පිළිටන්නෙත් නෑ. මම යනවා. අමතකුණා කියන්න අර මහත්තුරු දෙන්න තාම නිදි ඇති. නැගිට්ටාම මොන හරි ඉල්ලුවොත් ඕන දෙයක් දෙන්න. දෙන්න ඕනේ වහ. මැඩම් ගියා. භූතයෝ දුවපන් භූතයෝ මගේ කොන්ද අයිබෝවන් සියලුම දෙනාට සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම හිතන්නේ අද දවසේ මේ ප්‍රදේශවාසී සියලුම දෙනාට ඉතාමත්ම සුබ දවසක්. මොකද නිවන්ති ටීචර් ගොඩාක් මහන්සි වෙනවා මේ ප්‍රදේශයේ දුවා ඉඩ දෙන්න ඉඩ දෙන්න මේමට මහරජතුමනි ඔව් මට දෙයක් දැනගැනීමට අවසර මොකක්ද මේ මොකක්ද මේ බිල්ඩින් මේක මගේ ඥානිය හැටියට පිස්සංකො නොමැති බෙරේ වාගේ මාලේ නැතිව් ගෙලක් වාගේ කාලේ නරක් වෙලා අපගේ
කාලේ වැටුනා ආයි පාරේ ආයනම් සැපක් නැතිව ලෝකේ ඉන්නට නම් හිතන්නවත් බෑනේ දෙවියන්ට කියලා හරි නෝනේ ආසනාව හොයා ගන්න ඕනේ කන්නත් බෑ නැන්දේ බොන්නත් බෑ මාමේ ඉන්නත් බෑ බෑනේ නින්දක් නෑ නෝනේ මෙහෙම අපි ගෙදර ගියොත් අඹුහා දරුද නැසි අනේ අපි මග හිටියොත් මේ මහ පාරේ නැසි පන්නරේ ලබා ගන්න ඕනෑ මේ උට යෑමේ ඒකයි මේ කියන්නේ වැඳ වැඳ අපේ මහතුරුනේ දරු කැලගෙයි පිරිලා කුසිමට වැඩි ගහනේ පවුලුත් තව තරුණයි අස්සන්න දෙන්න සොඳිනේ ඔබ හට පාර ගන්න වෙනවා ඒ මුළු කරුමේ කන්න බොන්න උන්ට දෙන්න මෙහෙම අපට බෑ මාමේ ගෝලේ නොමැති බෝලේ වාගේ සහලේ නොමැති ගෙදර වාගේ මිතුලේ හැදුන වලක් වාගේ කාලේ නරක් වෙලා අපගේ කිවේ නම් මේක හොඳම කාලේ ඊන නම් දුටුව නොයෙක් කාලේ අපි දැන් බැඳලා වගේ ගාලේ පීටක් වෙන්නකො බුදුරාලේ යන්නත් බෑ නැන්දේ ඉන්නත් බෑ මාමේ උඩ බිම නෑ බෑනේ පීට වෙන්න නෝනේ වැඩ ඇති මැන්නිකේ බලන්නකො වෙච්ච වැඩේ චුත උනේ වැරදි තැනට අම්මපා සූතු මහමේ යන තැන හොයලා දෙන්න ආයේ අපට උට යෑමේ ඒකයි මේ කියන්නේ අයියේ අක්කේ මුතුලඳුනේ යම රජු අපිව කාවි කටු ඉඹුලෙච්චිය වාවි ලෝජිය හැලියේ දමල කියතෙන් අපි කපාවි පෝරේ දැම්ම වගේ අතපය කඩලද පාරේ ඉන්න උනොත් නඩු හත අට අපට දාවි බොතලේ කන්ද ගිලලා වාගේ අගුලේ යතුර නැතුව වාගේ මගුලේ ජෝඩුව නෑ වාගේ උගුලේ දෙන්න වැටුනායේ වැටුනේ අපි නරක තැනක වාගේ ඒකයි මේ කරදර ආයේ වෙන්න අපට දීලා සහනේ අපි හරි අහිංසකයි නෝනේ බොරු කරන්න බෑනේ ඇත්තම හරි නෑනේ කන්න බොන්න ඕනේ චුත වෙන්නයි ඕනේ මේ නවලෝක ඇඳුන්න අපිට නම් සෙට් උනා යම ටීවී මෙහාට આવුත් මේ යම දේවි අඳින ඇඳුම් වැඩක් නෑ නරලෝකෙ නෙමේ ඇඳුම් අඳින්නේ ගැහණු ළමයි. ඒවනේ ඇඳුම් කියන්නේ. මට පොඩි සැකයක් තියෙනවා. ඔය යක්ෂණී එයි කියලා පස්සේ ඔය යක්ෂණී. අයියෝ යම දේවි නරලෝකෙට එන්න මතකුන්නේ මන් දාපු පානියට. ඒකනේ මේ වෝකි ටෝකියක් දුන්නේ. මම තුමාගේ මිනිහ මගේ කීමට අවනත වෙයි කියලා. මං ඉවසුවා ඇති. යම කාලේ මෙහාට අවසරොත්තුනියනේ නර ලෝකයේ පුරා සැරිසරන්නට මට බලය දිනු යම රජතුමා ගේන්න යන
ඒ නරංගනාව මට පෙන්වනු. ඒකිගේ නම මට කියනු. අවසරෝ තුමියනේ. ඒකගේ නම නිල්ලයනේ. එමට හැමෝම කියන්නේ නයනි කියලා. පෝසත් තැනක සමාජ සේවිකාවක් ඒකේ. ඒකට හැමෝම කැමති. අවසරෝ තුමියනේ. නිල් නයනේ. රජතුමනි දෙවන් වහන්සේ යම රජතුමනි මොකක්ද බං මම බය වෙච්ච හැටි. උඹ මෙතෙන්ටත් ඇවිල්ලා නාය හූරන් උඹ සුමිය කෑවනේ මගේ. අවදි කරන්නේ මං එහෙම කළේ. මේ මාසෙ නෙමෙයි. බලපංග ජෝඩු පදාගෙන ඉන්න සැප. දෙවන් වහන්සේ ඈ ඔය කටද පැත්ත පොඩ්ඩක් විතර පීරගත්තා තමයි හොඳ. ඔව් යන් ඉස්සරහට. නංගිගේ නම මොකක්ද? මම පබ. නිකම්ම පපාද? නෑ පබ සරා. සරාගේ නංගි පබා. කවුද? ඇයි මං කොණ්ඩ සරාව දන්නේ නැද්ද? කොණ්ඩ තරාගෙන නගීද? නෑ අයියෝ පබ සරා. පබ්බසරා. කේන්ති ගන්න එපා ඒක තියෙනවා. පබ්බසරා. සපනේ සංසාරේ. උල්කාපාත යන්නේද? නෑ බං වල්ගත කතා කරපංගු. ඒ උඹ කිව්වාගේ ස්වභාව ධර්මයක මැවිල්ල මට නම් දැන් කැසිල්ල වගේ. ඇයි උඹට කැසිල්ල? ඒක ස්වභාව ධර්මයට දීපන්. හරි දෙන්න. මැරෙන් එකට ගිහිල්ලා වගේ. අපි ආවේ නයනිව හම්බෙන්න. මැඩම් එක දුවන්න ලෑස්තිලා වගේ. අනේ නයින්ට ඉක්මනට එන්න කියන්නකෝ. එහෙම නෙමෙයි. අපි හරි පරිත්‍යාගශීලී. හරිද? බමුද තේක. බොණ්ඩ. අපි එහෙමයි. දෙන්න. පරිත්‍යාගශීලීද? ඒක උඹ ගාව තියාගන්න. තේක දීපන්. නයනි මැඩම්ට කියනවද? මං යනවා. නෑ මං යනවා. නෑ මං යනවා. නෑ මං යනවා. මේ උඹ තේ කෝප දෙක ගනි. මම යනවා. දැන් බලන්න. ඕකද මේකද? හිටපන්. Good morning, madam. Morning. Madam මොකද කෙලිදිරි ගන්නේ? නයි කුඹි ගාලාද? නෑ මගේ මේ කකුළු ලොක්කු වෙලා. අර යාළුවෝ බලා ඉන්නවා මැඩම් වෙනකන් ජොගින් කරන්න. අද නම් ජොගින් කරන්න බැරි වෙයි. මේ අපි මැඩම් එක්ක රට වටේ මැද දුවන්න කැමති. ඒ අලත් බලා ඉන්නවා. මොකද මේ වෙලා තියෙන්නේ? මේ මෙතනද? මේ මෙතන. මේ බුදුම දෙයක්. පොඩ්ඩක් ඉන්න බලන්න. කොයි ඇඟිල්ලද? මෙතෙන්ද පටන් ගන්න. හොලවන්න බෑ. බලන්නානේ මට තීත් නෑ මැඩමුත් නෑ ගීකත් නෑ මේ නැවත හස්තය පෙරතිබු ස්ථානයටම ස්ථානගත කරන්න. ඔයා නම් මාරු ශෝක්කනේ. අයෝජෝ හිමි. එතකොට මේ මෙතන මේ උඩ ඉන්න පල්ලෙට අඩුවල යන. හරි.
දැන ටිකක් අනේම අනේම එතකොට මෙතන මේ බලන හරි උඩට ඔහම අල්ලගෙන යන්නත් පුළුවන්. නෑ නෑ. ඒ වුණාට මට හිතෙනවා මෙතන ඉන්නේ හරි අමාරුයි කියලා. ඔන්න ඔතන අඩු වෙලයි. අපි අමාරුවෙන් ඉන්නේ කියලා තේරෙනවා. මට ඒකයි හොඳට තේරෙනවා. ඔය අල්ලනකොට තේරෙනවා. මැඩම් මේ ලොරිය කැපුණ ගේට්වේ. ගිහින් බලන්න. බලන්න. යන්න. මොන ලොරියද? මේ මාටියනයක්. ඒයි නැගිට. අම්මේ. නැගිට. ඉඳගන්න. මේ මාටිය මොකද්ද උඹට උනේ? මට සිහිය නැතුව ගියා මං. ඇයි? ඇයි තෝ මට නොකිය නායනගේ කකුල අත ගෑවේ? යකෝ උලුක්කුවක් ඇද්දේ? දැන් තුට සනීපද? නයනෙට නම් සනීපයි. ඔන්න ආයිම සිහිය නැති ඒගෙන එනවා. ඔන්න මං නයනගේ ආය උලුක්කුව තිනවා. මට සිහිය තියෙනවා යකෝ. සිහිය තියෙනවා. මම තෝගේ සිහිය නැති කරනවා. කරනවා. නැති කරනවා. සිහියෙන් එපා. අයියෝ. දෙන්නේ ඔබට මරනවා. ආයෙ සිහිය නැති වෙන්නද යන්නේ කියලා කියපන්. සිහිය නැති වෙන්න එපා. ඒකේ තරන්න එපා යකෝ. මැඩම් අපේ සමිතිය ඉන්නවා නම් අපිට තවත් සමාජිකයෝ වැඩි වෙනවා. ඒක අපිට ලොකු හයියක්. මං හිතන්නේ ඒක ඕගොල්ලොම කරගෙන යන්න. මරණාධාරය කියන්නේ ලොකු මනුසත්කාරයක්. මුන් දෙන්න හින්දා අපිට අද මැඩම් එක ජොකින් යන්න හම්බෙන්නෙත් නෑ. වේ? ඉතින් මුන් දෙන්නට අපි දෙමුද හොඳ වැඩ? කමක් නෑ. මම ඔයගොල්ලෝ මොන හරි බොන්න හදන් ඉන්නම්කෝ. අද මගේ අතින්ම තමයි ඔයගොල්ලෝ බීම හදලා දෙන්නේ. මොකද වැඩට ඉන්න දෙන්නම මාකට් ගිහිල්ලා. මැඩම් මින්දා උඹට මේ අපි දෙන්න ආපු මගලවත් මතකද කියපන්කෝ. හරි උඹට මතකද? උඹට මතකද? මේ ඉතින් උඹට මතකද කියපන්කෝ. හරි මට මතක නෑ. ඉතින් මටත් මතක නෑ. අය නෑ මම. හරි වරේ මම ඇතුළට යන්න මොකද වෙන්නේ කියලා බලන්න. මරණාධාර සංගමයෙන් කිව්වනේ. ඔව්. මං ආන්නම හිටියේ. මේ ළඟදි මැරිච්ච පබිලිස්ටයි ගුණපාලටයි තම්සලා හරියට මරණාධාරය ගෙවලා නෑ. ඒ දෙන්න සමාජික මුදල් දුන්නේ නැහැ. ඒ හින්දා ගෙව්වේ නැහැ. මහත්තයලා කවුද? අපේ මරණාධාර සමිතියට බැඳින්නද? ඕකට බැඳලා වැඩක් තියෙනවද? මරණයට පස්සේ තම්සලා හරියට මරණාධාරය ගෙවන්නේ නෑනේ. ඉතින් මුදල් ගෙවන්න බැඳෙන්න එපයි මහත්තයෝ. ඒකින්ද අපි ඉස්සෙල්ලා සමිතියට බැඳිලා ඉමු. බැඳිලා ඉන්නේ. මල පැනලා ඉන්නේ. සමිතියට බැඳෙන්නලු. මගුලක් බැඳෙනවා මේ. අපි මේ මැරිච්ච දෙන්නගේ අවතාර දෙක. තොපි මෙච්චර කාලෙකට එකතු කරගත් සියලුම මරණාධාර මුදල් අපිට දැන් ගෙවපියව්. මරණාධාර ගෙවන්න පුප්පොතේ සතයක්වත් නැහැ. පුතේ නැත්තම් අතේ තියාගනියව්. අතෙත් නැහැ. තොපි හිඟා කන්න දාවේ. හිනාව යටින් ගනි. පොඩ්ඩක් හිටපල්ලා. හිනාව අමතක වුණා. තොපි හිඟා කන්න දාවේ කියපන්. තොපි එහෙනම් වඩික පටුන නටපන්. වඩික නම් දන්නේ වඩික දන්නේ? වඩික දන්නේ නැත්නම් පටුන නටපියව්. ඒ දෙකම දන්නේ නැහැ. එහෙනම් තොපේ තියෙන මොනවා හරි දාගෙන නටපල්ලා. තියෙන එක නටපල්ලා. තෝ කොහෙද යන්නේ? තෝ නටන්න දෙහිටිය. උඩ නටපන්. ජෝන් මාටින් මෙහෙනවා
ඒ මැඩම් කතා කරනවා. ආයෙනම් වරින් වරින් යන්න. මේ පෙත්ත. වරි ඒ ගන්නේ බං. කොයිද? ඇයි කොඹ අරගෙන යන්න ගියේ? ඉතින් උඹනේ කතා කරේ. මෙහෙම වරි. ආයේ යන්නේ නෝ මෙහෙම වරි. අනේ සාමි මොනව හරි කරලා අපිට අපේ මහත්තුරු දෙන්න ගෙනත් දෙන්න. 33 කෝටියක් දෙවිවරුන්ට බාර වෙන්නයි අපි ආවේ සාමි. 33 කෝටියක් දෙවිවරුන්ට 33 කෝටියක් දෙවිවරුන්ට බාර වෙනවා නම් මගේ ගාන වැඩි. 33 කෝටියක් නේ. රුපියල් 50000ක් විතර එනවා. ඒකේ ගානක් නෑ නේද පත්මෝ? අපිට ඕනේ පොල් ගහන්න. මේක ටිකක් බරපතල වැඩක්. 33 කෝටියක් දෙවි දේවතාවරුන්ට මේ වැඩේ බාර දෙනවා කියලා කියන්නේ වැඩේ කිරි ගහට එන්න වගේ. එල්ල කිරි වගේ වැඩේ. හැබැයි ටිකක් වියදම සැරයි. වියදම සැරයි. මහතුරු දෙන්න ගෙනල්ලා දෙනවනම් වියදම සැර වුණාට කමන්නේ නෑ සාමි. පොල් ගහමු. හැබැයි දෙයියන්ට ආරාධනා කරයින් පස්සේ වැඩේ නොකරුණොත් දෙයියෝ උදහස් වෙන්න මට වැඩේ කරනවනේ. මේ කෙරෙනවා ආරාධනා කරන්න පොල් ගහමු. 33 කෝටියක් දෙවිවරු සිහි කරන් ඉන්න. හොඳයි. සාදු. සාදු. දෙයියන් සිහි කරගන්න. ගුරුවරං ගුරුවත්ත කාලේ වරං තන්තවරම් මන්තවරං තන්තවරං අනුමා වරං වද්ද කාලේ මේනියන් මහා කාලේ මේනියන් වරං ඒ ආශිර්වාද පර්වත මුදුනේ සිට වරං අසාගෙන සිටනු අසාගෙන ඉන්නේ සාමි. අසාගෙන ඉන්නේ. මාස දෙකක් පොල් ගැසිය යුතුයි. මාස දෙකක් පොල් ගහන්න. ඒක මාර පොල් ගැහිල්ලක් නේ සාමි. දරුවා 33 කෝටියක් දෙවි දේවතාවුන්ට එක කිරි පොල් ගැහුවොත් මාස දෙකකට වැඩි යනවා දරුවා. තේරුණාද? පොල් ගැසිය යුතුයි. 33 කෝටියක් පොල්? බුදු අම්මෝ. මොකක්? මන් දැන් මේ වැඩේ දෙයියන්ට බාර දීලා තියෙන්නේ. හොඳද? තේරුණාද? මන් දෙයියන්ගෙන් ඩිස්කවුන්ට් එකක් කරන් දෙන්නම් පොල් වලට. මේ වැඩේ කරන්න ඕනේ. මේ රටේම තියෙන පොල් ගැහුවා 33 කෝටියක් කොහෙන්ද හොයන්නේ සාමි? අනේ අපිට කමා කර මැනවි. ඒක නම් කරන්න බෑ. බේ සාමි බේ කීයටවත් කරන්න බෑ. එහෙම කියලා පුළුවන්ද? දැන් මේ වැඩේ දෙයියන්ට බාර දීලා තියෙන්නේ. ඒ උදාහරණ ලක් වෙන්නේ මම. තේරුණාද? මේ වැඩේ කරන්නම ඕනේ. කරන්නම ඕනේ. බේ සාමි කීයටවත් කරන්න බෑ. අපි 33 කෝටියක් පොල් ගැහුවට පස්සේ රටේ මිනිස්සුන්ට කන්න පොල් නැති වුණාම අපිට මේ මිනිස්සු ගල් ගහලා මරන්නේ. දේව උදහසට ලක් වෙන්න කලින් දුවපන්. සෝම දුවපන්. සෝම. එහෙම කියලා පුළුවන්ද? යකෝ දේව උදාහරණ ලක් වෙන්නේ මම. ඔහෙට බල්ලා. යම ලෝකෙ මේ වගේ එළියුව නම් මං උණ තියෙනවා. කවුද මේ තැනෙත් මලකෝලා. මහසෙනවි. මේ රජකෑලි දාන්න එපා. සාමාන්‍ය විදියට ඉන්න. ඒ මොකද? මේ රජවරුන්ට අපලයි. හරි. මේ නරය. මොන වර්ගයට අයිති නරෙද්ද? මෙයා මේ මං හිතන්නේ තාල වර්ගයට අයත් නරේකි. තාල වර්ගය. ගෑණියෙක්ද පිරිමියෙක්ද ඩ්‍රයිවර් කෝ කාර් එකේ අනේ අපොයි ඇඟේ මහසෙනවි. ඔය සින්දුව අපේ යම ලෝකෙ තිබ්බද? යම ලෝකේ නම් තිබුණේ නෑ. මේ ඔය සාමාන්‍යයෙන් FM channel වල නිවේදිකාව. හොඳ වචනද නරක වචනද කියන කියලා මම ඔක්කොම එහි අහනවානේ. මහසෙනවි. මේ ලඳ නිකං අමුතු විදියකටනි කතා කරන්නේ. මට නිකං හිත ඇදිලා ගියා. කතාව. ඔයා ළඹක් නෑ අයියෝ පියලඳක්. අනේ මේ වවඩන්නේ. මේ අපිට මේ අපි පංච කල්යාණයක් හොයනවානේ. පංච කල්යාණයක්. පංච කල්යාණයක්? මම කහ කෑල්ලක් වගේ ගෑණි හොයන්නේ. කොහෙද ඉන්නේ මේව? කමන්නේ මං වලට උදව් කරන්නම්කෝ. ලොකු දෙයක්. යන්න. එන්න. යන්න.
ඇයිද කලබල අහක බල බල පොඩ්ඩක් ඉන්න ලොකු බොසුත් නෑ ඔච්චරයින් තට්ටු කරන්නේ. කවුද? එන්න. නයිනි මැඩම් ඉන්නවද? ඉන්නවද? ඉන්නවා. එහෙනම් කියලා එන්න කියනවා. පොඩ්ඩක් ඉන්නයි. මම කියන්න. ඒ මොකද උමනාව? අපි මේ ආවේ පුංචි ආධාරයක් ඉල්ල ගන්න. පුංචි ආධාරයක් දීලා ඉවරයි. ලොකු ආධාරයක් දීලා ඉවරයි. දැන් අපිට තමයි ආධාර වුණ වෙලා තියෙන්නේ. ඇයි මොකද? ඕනනම් මරණාධාර සමිතියක් තියෙනවා එහා පැත්තේ. ඒකෙන් ඕනනම් උඹලට ආධාර ඉල්ලලා දෙන්න පුළුවන්. මොනාද කාරණා? මේකයි මැඩම්. අපි මේ ආවේ ඒ බෑලා වරලා. තැන වික්‍රම් බාහු කොහොමද මැඩ? එන්න මහත්තයා. ආදරෙන් සාදරෙන් පිළිගන්න. එන්න. මැඩම් හොඳයිනේ. අලුත් කස්ටමර්ස්ලා දෙන්නේ. මේ මහතුරුන්ට කහ කෑලි ඕනලු. කහ කෑලි? කහ කෑලි, සුදු කෑලි, රතු කෑලි, කළු කෑලි. අපි දෙන්නම් කිරි කෑලි. එයි කිරි කෑලි වලට බයයිද ඔයා? අපෝ කිරි කෑලි නම් මට එපා. මට සීනිනේ. මෙතන ලෙඩ කියන්න එපා. මේත් පටන් ගත්තද නහය ඌරන්න. ඔබට කිව්වනේ ඩෝදිය බින්දු දෙකක් කරන් දෙපැත්තට දාන්නයි කියලා. උඹලා කොහෙද? ඔය ගෑනුත් එක්ක නට ඉන්න මේසක. ඔවා කරයි. උඹේ ඔය හොටු කෑලි හින්දා තමයි මගේ කහ කෑලි නැති වෙන්නේ. මොකදනේ අපාය කිව්වේ? අපාය කිව්වේ අර සෙත් සිරි පාය ඉසුරු පාය වගේ අර මෙහා ඉන්න පාය අපාය. ගෙදර. හදිසිද? කොහෙන්ද ඩෙන්ටි කාඩ් එක? ඩෙන්ටි කාඩ්? හැඳුනුම් පත අයියෝ හැඳුනුම් පත. සෙනි මොකද්ද බං හැඳුනුම් පත කියන්නේ? හැඳුනුම් පත කියලා කියන්නේ ඔබතුමාව හඳුනා ගන්නා පත. මෙහි තියෙනවා එම පතක්. මාව? ඔව්. ලෝකයම දන්නවා බං මම යමරජු කියලා. මට මොනවටද හැඳුනුම් පත්? ඒ වුණාට මෙතනට ඩෙන්ටි කාඩ් එක දෙන්න වෙනවා යම රජතුමනි. කොච්චර රහසිගතව කරන්න ගියත් මෙතෙන්ට නම් ඔයාගේ හැඳුනුම් පත ඕනිමයි. අනේ එන්නනේ. අයියෝ අනේ බලපම්බන් අපිට වෙච්ච දෙයක්. ගෙදර යන්නත් නෑ. එළියට බහින විදියකුත් නෑ. මෙහෙ ඉන්නත් නෑ. මේ මරණ තුනක් ඇති මිනිහෙක් මඩ කෑය. මඩ නෙමේ පැණි. මොකටද ඔබ පැණි කන්නේ? මඩ කනවා මිසක් මරණ තුනක් තියෙන මිනිහෙක්. පිසුද උඹට? හරි. දැන් බලපන් අපේ පවුල් සංස්ථාව මගේ ගෑණි වැඩ කරේ තුනීලෑලි සංස්ථාව. උඹේ ගෑණි වැඩ කරේ කොහෙද? වාණි සංස්ථාවනේ බං. මොකද උනේ? දැන් වාණි සංස්ථාවයි තුනීලෑලි සංස්ථාවයි දෙකම රජයට පවරගත්තා. දැන් මං අහන්නේ අපි ගෑනු දෙන්නවත් රජයට පවර ගනීද? ඒක නෑ කො වෙන්න ඕන. නැත්තම් කොහොමද ජීවත් වෙන්නේ? උඹ නිකන් කල්පනා කරලා බලපන්. හරි. ඒක නෙමෙයි බං ප්‍රශ්නේ. දැන් යම රජුනට නායනියෝ බාර දුන්නේ නැත්තම් අපිව මරන් කනවා. ඔව්. එහෙන් යම ගෑනිනෝ අපිව මරන් කන්න. ඔව්. මොකද්ද මං කරන්නේ අපි?
එනවා මැඩම් එනවා. ඔය දෙන්නට මොකද වෙලා තියෙන්නේ? මට ඇත්ත කියන්න. මුල ඉඳලම දෙන්න කළේ මට බොරු නේද? මේ කියන්න. නයන මැඩම් ඇත්තම කියනවා නම් දැන් තත්ත්වය ඇටියට අපේ ළමයි 21යි අපේ පවුල් දෙකයි නයනි වැඩම බාර ගන්න. එහෙම නැත්තම් යමුලු කුමාරයව කසාද නැදලා මැඩම් එයත් එක්ක යන්න ඕනේ. එහෙමත් නැත්තම් කියපන්. අපි දෙන්නව බාර ගන්න ඕන. හරි හරි. ඇත්තද? මල කෝල විකාර පිස්සු කියවන කොලක් කාර් පිස්සු අනේ මොකද බං උනේ? කිව්වනේ යා මගේ ඉඳගනි. නෑ වගේ. එහෙනම් ඉඳගනි. මගේ බඩ පොඩ්ඩක් බුරුල් මේ වුණා. වාඩියන්කෝ බං. ජෝන් මාටින්. තමුල්ල දෙන්නද ජෝන් මාටින් කියන්නේ? මොන්ටරත් බාර ගන්න බෑ. ඉල්ලන් කාලා ඉන්නේ. කියන්න මට මෝන ගේමකට අපි ලෑසි. දැන් උන්නත් එකයි මලත් එකයි සපනේ සංසාරේ. ගේමක් බාර දෙන්න නෙවෙයි ආවේ. මං ආවේ තමුල්ලට ගේමක් දෙන්න. කවුද? මොකද මේ කරේ? තමන් වෙන්න ඇති නරංගනාව. තමුන්ටත් ඕනද මේ වගේ වෙන්න? මා මගේ කතාව අහගන්න. උලද? ජෝන්! අම්මප ගියාං. මං කියපු කතාව තමුන්ට තේරුණාද නයිනි? අරුන් දෙන්න තමුන්වත් රවට්ටගෙන මගේ මිනිහත් රවට්ටගෙන උන්ගේ කෑනුන්වත් රවට්ටගෙන ඉන්න මානසික රෝගියෝ දෙන්නේ. ඒ දෙන්න අහිංසකයි. උඹ ලාමකයි. උන් භයානකයි. හරියට යක්කු වගේ. පපු මම මාල්සිංහ දැක්ක ගියාංකෝ. මොකක්ද? මන් දැක්කනේ කාකෙක් ගල්වලා ඉන්න. කාකි ගල්වල? කාකෙක් නෙමේ අරුන්ගෙන ගල්වලා ඉන්න උන්ගේ කාකෙක් පහල ඉන්න. මන් දැක්ක බං. කොහෙද? අර ආපු ගෑන් තමයි ඔක් කරන්න ඇති ෂුවර් එකට. වෙන්නේ නැති. අපි යමන්. අපි මැඩම්ට කියමු. ඔන්න ඔක තියහන්. අන්න ඒකයි සිද්ධ වුණේ. අනේ බුදුනෝනේ. අනේ සමාවෙන්න බුදුනෝනේ. අපි දැක්ක නෝනේ. සමා වෙන්න ඕනේ වරදක් වුණා නම්. හරි. ඔබට ආස ඇති නේද සමසමව රජතුමත් එක්ක වාඩි වෙලා ඉන්න. අන්තිමේදී ඉතින් ගෑනු පස්ස ගියාම ඔයිට වඩා තැන් වලට වැටෙනවා ලොකු ලොකු මිනිස්සු. සෙනවි. මේක කන්න හොඳ පරිප්පු හොද්දක් එහෙම තිබ්බනම් කොහොමද? මගුලක් කතා කරනවා. මේක හොයාගත්තේ කොච්චර අමාරුද? කන පරිප්පු මදිද? ජෝන් මාටින් දැන් මම යමරජුට කතා කරන්න. මේ යමරජාට කියන්න බෑ. යමරජාවුත් මැඩම් උස්සයි. මැඩම් ගල් ටික් මැඩම් කෙනෙක් කැවිලා අපි ගල් ගෙරුවා. සමාවෙන්න මැඩම්. ඒකට කමක් නෑ. දැන් මම යමරජුට කතා කරන්න. මැඩම් ඔක්කොම දැනගන්න. ආපු මැඩම්ද මං සේරම දන්නවා. දැන් මම යමරජාට කතා කරලා කියන්නේ මම මෙතනට ආවා එන්න කියලා. හලෝ කතා කරන්න. ජෝන්ද? බලා කොහෙද බං මෙච්චර වෙලා හිටියේ?
උඹලා දෙන්න හින්දා යම රජුන්ට පුෂ්පාන් කන්න උනානේ. කහ කෑල්ල ගැන කහ කෑල්ල ගැන. කහ කෑල්ල හම්බුණාද? අපි ගාව ඉන්නවා මේ දැන්. හරි. අපි දැන් එනවා. අම්මා මේ ඉන්නේ මගේ යාළුවෝ දෙන්න. ජෝන් සහ මාටින්. හලෝ ජෝන්. හෙලෝ ඇඟිල්ල තද කරන්න එපා. කෝ මගේ කහ කෑල්ල නෑනේ. අර ඉන්නේ පාට කහ කෑල්ල පාට පාටයි. හරි ඔය හිතපන්. ඔබ ළමයින්ට තෙම්බිස්සා දෙන්න දාදන්න. හරි ඔයාගේ වැඩි ඔයා කරගන්න. කොහොමද මචං වෙලාව තුන අපේ පැත්තේ ඇවිල්ලා ඉන්නේ. ඕ මයි කහ කෑල්ල. මේක දාර දෙන්න කියපු කහ කෑල්ල. එන්නකෝ ඩාලින් පාටි වෙන්න. ඕ හැබැයි මට නම් පේන්නේ ඔයාගේ ස්කින් එක ගෝල්ඩන් කලර්. thank you. ඕගොල්ලන්ටත් තිම්බිරිස්සල් අපායට ආවනම් ලෝදී බිඳු දෙයක් දාගන්න තිබ්බන හයට. විස්සුද චුට්ටක් සැපනේ සංසාරේ. ඕ මයි කහ කෑල්ල. yellow piece very nice. සාමාන්‍යයෙන් නිරෝගී යම පල්ලෙකුට එක තැනක ඉන්න බෑප්ප මේව දකින්න. ඌත් ගියා බං ඌත් ගියා එතනටම ගියා. so sweet. like a bird cake. Yes. What are you මේ මොකක්ද මේ? කවුද රිදම් එක කැඩුවේ? මේ මම යම රජතුමනි. මොකද? එහාට වර. එහාට වර. යම රජතුමනි මේ මන්නම් ඔබතුමාට කියන්නේ මේ හිටපන්. මොනම් හදන්නේ මේ ළමයාට හෙම්බ්‍රිස්සාවක් දෙන්න. අපි වෙඩින් එක මෙහෙම ගමු. මොකද මේ තියෙන තරු 1 2 කෙලින්ම 5 6 හෝටල්. මියහපන්. මෙහෙ තරුපයේ හෝටල් වලට බිල ගෙවන්න ගියාම අපිට තරු පේනවා බං. දැන් මොකද කරන්න හිතන්නේ? ඒ හින්දා අපි අපායේ ගමු බං. අපි අපායේ පවන්න එකට නිවාඩුවක් දීලා සතියක නිවාඩුවක් දීලා අපි කකුල් කමු. මම්බරෙල්ලි ඒ බදුලි අන්න ඒ වගේ. නරලු අන්න ගම අනිමෝනින් හෙල්. හරි මුලින් නම් පටන් ගමු. රයිට්. ආයි ත්‍රිදම් කඩන්න වෙන්න එපා. අර මෙතන. මොකද මුම් මේ කතා කරන්නේ තරුපය හෝටලේ ඒගොල්ලෝ. යම පහයි වෙඩින් එකේදී අරුන් දෙන්නම ගම පේජ් බෝයිලට. මුන් දෙන්න කියනවා අපි දෙන්නම පේජ් බෝයිස්ලට ගන්නලු. හොඳ නැද්ද? ඊට වඩා හොඳයි මම රූම් බෝයිස්ලට ගත්තා නම්. ඒ මොකටද? එතකොට වෙන සිද්ධිය බලා ගන්න පුළුවන් නේ. මේ වෙන සිද්ධියද? මරාගෙන කනවා වරෙන් යන්න. අයියා යන් ඉතින්. පදයක කාලකන්‍යෝ කියපන් සිද්ධු. යකෝ මේ යම ගෑනියා. ඔබේ යකින්නේ හිස්තුළු වගේ යන්න. නැවතියම්. මේ යම ගෑනියා කො වරෙන් යන්න. වරෙන්. බලා කරපු උදව්වට බලම අමරණීය කරන්න. සැප සම්පත් දෙන්න. මෙහෙ වරෙල්ල. අපි යන්නන්න. එන්නකෝ. බලපන් සෝමු මුන් දෙන්න හදලා තියෙන අපිටත් නොකිය යම රජුරන්ගේ ගෑණියෙක් යම ලෝකෙට යන්න. කොලෙන් තාත්තලම යන්න එපා. මේ කලබල වෙන්න එපා. මේ දෙන්න හොඳ යහපත් මිනිස්සු දෙන්නෙක්. මේ වගේ ස්වාමි පුරුෂයෝ දෙන්නෙක් ලැබෙන්න ඔයගොල්ලෝ පින් කරලා තියෙනවා. අද ඉඳලවත් දෙන්නම මේ දෙන්නට කීකරුව ගෞරවාන්විතව සලකන්න. එනවද ඔය අපි ගැන කියන්නේ? අපි ගැන. නයිනි වැඩම තව කියන්නේ. මම යනවා ජෝ. මම යනවා මාටි. ඔයගොල්ලෝ හොඳින් ඉන්න ඕනේ. නයින මැඩම්ගේ ඕනම දෙයකට අපිට කතා කරන්න. අපි ඕන වෙලාවක ඉන්නවා. අපි එනවා මැඩම්. thank you. හරි. මැඩම්. මොකද්ද මං අර කියපු අවවාදේ? අපිට ගරු කරලා හොඳට